හරි අපි මේ අද කට්ටිය පොඩි මේ ස්කෑම් එකක් ගැන දැනුවත් කරන්න ආවේ. මේ ලංකාවේ මේ ගෙවල් හදනවා කියලා එක්තරා ආයතනයක්. අපි ආයතන නම කියමුද මචං? YouTube ආයතන එකේ නම කියන්න ඕන අනිවාර්යෙන්ම. ආයතන නම කියන්න ඕන අනිවාර්යයෙන්. මොකද මේ නැත්තම් කට්ටිය නිකන් වීඩියෝ එක බලලා එහෙම එකක් තියෙනවා කියලා හැරිලා යනවා. මේ ආයතන නම තමයි House Plan LK. මේක මේ YouTube එක ඔයාලා ගැහුවොත් බලා ගන්න පුළුවන්. අපි මේ නිකන් YouTube එක ගහලා පෙන්නන්නම් මෙයාලට. මේ මොකද්ද මේ ආයතනයේ කවුද කියලානේ. ඒක තමයි ඔව් අනිවාර්යෙන්ම මං හිතන්නේ මේ ලංකාවේ මං හිතන්නේ ඔය ආයතනේ මේ කොවිඩ් සිටුේෂන් එක තියෙන මේක කාලේ ගොඩක් සෑහෙනම කට්ටිය දන්නවා නිල් පාට ගෙවල් හදන අර ඔව් කයිය ගහන අක්කා ඉන්න ගෙදර මේක තමයි මේ තියෙන්නේ. මෙන්න මේගොල්ලෝ ගැන තමයි මම මේ කියන්න යන්නේ. මේගොල්ලෝ මේ ඉතාමත් වංචනික ආයතනයක්. මොකද මේ මම මේකේ වින්දිතේ ගෙවල් හදනවා කියලා සල්ලි අරන් මගදී පනලා යනවා. හරිද? මේකේ මාර ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සල්ලි අරගෙන සෑහෙන කාලයක් අදිනවා ගේ හදන්න නැතුව. මේ ඔක්කොම මගේ විස්තරය කියන්න මට වෙච්ච දේ. මොකද තව කෙනෙක් මචං මේ අමාරු වැටෙන්න දෙන්න හොඳ නැහැ මේ සීන් එකේ ඉඳලා. අනිවාර්යෙන් ඒ කියන්නේ මේක දැන් අපි මේක කරන්න හේතුවත් උනේ දැන් මේක මේ ඔව්. සමාජීය වශයෙන් මේ වැදගත් වෙන හින්දා. මොකද මේ කාටවත් මේ සමාජීය වශයෙන් ආරක්ෂා වැදගත් වෙන කරන්න හින්දා. බැරි මොකද තව මිනිස්සෙක් හරි අමාරු වැටෙන්න පුළුවන්. අනිවාර්යෙන් මම කියන්නම් මම ඉස්සල්ලා කියන්නම් ඇයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මෙච්චර මට වෙන වැඩ තියෙනවා මචං ඕනතර. හරිද? මම මේ අනිවාර්යෙන් අවංකවම කතා කරන්නේ. මට මේ වෙන වැඩ තියෙනවා මේ එක උන්ට මේ විරුද්ධ වීඩියෝ හදන්න වෙලාවක් නැහැ. ඒ වුණාට මේගොල්ලෝ මේ මගේ ගේ හදන එක මගින් දාලා යනවනේ කොයි හරි වෙලාවක. ඔව් ඔව් ගියාට පස්සේ මම මේ වැඩේ අතල්ලා දැම්මා. උන්ගේ පස්සේ ලෝලෝ ඉන්න වෙලාවක් නැහැ. මොකද මමත් ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඉතින් මම හිතුවා මේගොල්ලෝ මොනවා හරි බැංක්‍රප්ට් වෙලා හරි මොනවා හරි වෙලා දැන් සම්පූර්ණ වැඩේ අතහැරලා අපි ගැනට හැදිලා ඉන්නේ කියලා දැන්. මාළුව පැත්තකටලා ඉන්නේ කියලා දැන් ෆෝන් උස්සන්නෙත් නැහැ. මම මුළු කතාව මම කියන්නම් මුලින් ඉඳන් ඉස්සෙල්ලා. මේ එකපාර මචං ඊයේ TikTok වලින් වීඩියෝස් දාලා මේ පටන් ගත්ත ආපහු පරණ සෙල්ලම. හරි? ඊට පස්සේ තමයි මට තේරුනේ මේගොල්ලෝ මේක මේ පුරුද්දක් විදිහට කරන්නේ. මිනිස්සුන් අමාරු දා ගන්න කාලයක් හැංගිලා ඉඳලා එළියට ඇවිල්ලා ඊට පස්සේ මිනිස්සුන්ගේ සල්ලි ටික අරන් මොනවා හරි අටවල ඉවරලා ආපහු ගිහිල්ලා හැංගෙනවා. හරිද? මේක තමයි මෙයාලගේ ස්ට්‍රැටජි එක මේගොල්ලන්ගේ බිස්නස් එකේ. ඉතින් මේ මට හිතුණා මේක සද්ද නැතුව හංගගෙන ඉන්නවට වඩා මේක සමාජයට කියනවා නම් හොඳයි කියලා. ඉතින් මම ඉස්සල්ලාම කරේ මේ Facebook එකේ පෝස්ට් එකක් දානවා මේ නිවාස සෑදීම සම්බන්ධව ඉන්න සාමාන්‍ය තියෙන ලොකු ගෲප්ස් තියෙන ලංකාවේ. හරිද? මම ගෲප්ස් වල නම් කියන්නේ නැහැ. ඒවල දානවා මම පෝස්ට් එක. සම්පූර්ණයෙන් මට වෙච්ච අසාධාරණේ වෙච්ච දේ සම්පූර්ණයෙන් දානවා. දැම්මට පස්සේ තමයි මට තේරෙන්නේ මේ සෑහෙන කට්ටියකට මේගොල්ලෝ මේ මෙයාලගේ වැඩ දාලා තියෙනවා. ඔව් මොකද මට සෑහෙන කට්ටියෙන් කමෙන්ට්ස් ආවා. ඒ වගේම සමහර කට්ටිය පර්සනලි මට මැසේජ් කරා මේක දැම්මට පස්සේ. හරි? ඒකෙන් දැනගත්තා මේගොල්ලෝ ලේසි පාසු බාණ්ඩ ටිකක් නෙමෙයි. මේගොල්ලන්ට මොකක් හරි පාඩමක් උගන්වන්න ඕනේ. අනිවාර්යෙන් මේක මිනිස්සුම දැනුවත් කරන්න. ඇත්තට මෙයාලට අපි නිකන් අර භෞතිකව මේ ඇටැක් කරනට වඩා මේ විදියට දයාලා හැමදේම සෝෂල් මීඩියා වලින් ගේම ගහන්නේ. අනිවාර්යෙන් මචං අපිටත් පුළුවන් සෝෂල් මීඩියා වලින් ගේමක් ගහන්න. හරි? අපිටත් තියෙනවා මේ අපිට account දැන් ඒගොල්ලොන්ට ඕක නරකට පාවිච්චි කරන්න පුළුවන් අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එයාලට විතරක් නෙමෙයි සෝෂල් මීඩියා තියෙන අපිටත් තියෙනවා. හරිද? හරි. මම කතාව මේ ආයෙ පටන් ගන්නම් මොකද්ද මට උනේ කියලා දැන් අපි කියමු. මචං මම ගේ හදන්න පටන් ගන්න 2023 දැන් මම මේ කතාව මේ අපේ මේ මගේ යාළුවා සුපුන්ට කිව්වට සුපුන් දන්නවා සම්පූර්ණ කතාව. හරිද? මම වීඩියෝ එක බලන කට්ටියට දැනගන්න තමයි මම මේක කියන්නේ. ඉතින් 2023 මම මේ ගේ හදන්න පටන් ගන්නෙ. එතකොට මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඉතින් මම පොඩ්ඩක් සෝෂල් මීඩියා වල බලනවා කවුද ගෙවල් හදන කට්ටිය කියලා. හරිද? අපි සාමාන්‍ය ඕන දෙයක් පුරුදුලා ඉන්නේ එහෙමනේ බං මේ කාලේ. ඕන දෙයක් සෝෂල් මීඩියා වලින් බලනවා. අපි
අන්ඩවයක් ගන්න ගත් දැම් අන්ඩවයක් ගන්නක සෝසල් මිටියල බල නොද හරිද මේක හොඳ ප්‍රෑන්් එකක්ද අරවාද මේවදි කියල බන්න අං ජීවිතය අදන පලවෙනි ගෙදර ගැන ම විස්තර ඒගේ හදන්න දෙන්න කාටද පුළුවන් කවුද මේ වැඩේ කරන්න ලංකාව ඉන්න කියලා බලන්න සාමාන්‍යති සෝෂල් මීඩියාවල ඔන්ලයින් ෆලට්ෆෝර්ම් වල වැඩියෙන්ම වීඩියෝ ක්‍රියේට් කරන කට්ටිය වැඩියෙන්ම පෝස් දාන කට්ටිය වැඩියෙන්ම මේ ගෙවල් හැදුවෙන ඇතත් හරියට සෝෂල් මීඩියාවල ඔන්ලයින් එක YouTubeල ඇක්ටව ඉන්න ඕන ඕන එකෙක්ට පුළුවන් උඩට එන්න හරිද ඉතින් කොච්චර ගෙවල් ඔව කොච්චර ගෙවල් හදන කට්ටිය ශ්‍රී ලංකා අපි ගහන කියහන්කෝ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ශ්‍රී ලංකා කියල ගව කියන්කු ඔක්කොම කීවට සදිලා තියෙන්නේ අර වංචනික ආයතනවලට එතකොට අපි නොදැනුවත්ම අපි කොච්චර දැන මේවා ගැන දන්නවනොත් අපි නොදනුවත්ම මේවට අහුවෙන හරිද ඊට පස් ඔන්න ඉතින් සබස්ක්‍රයිබ් කල මං එක මේ හවස් ප්ලන් එල්ක එක වීඩියෝස් බාන් පටන් ගත්ත කෝමාරි ඉතින් මේවා බලන්නකොට මේගොල්ලු හරි කපටි මජා හරිද මේ ගොල්ලෝ එක ඔය මෙයාලගේ චැනල් ඇතුළේ තව තව ලංකාව ලොකු චැනල් කරන කට්ටඉන්නන හරි දැන් ඔය උදාහරණයක් කිවොත් මෙයාලගේ චැනල්ල එක ඇතුළෙන් ප්‍රොමිකැනෙ ඔය හරි ටීව එක කරන්න ලයිරුගේ චැනල්ල එක ඇතුළෙහෙම මෙයාලා හිටිය මෙයාලගේ විඩියකත් තිබ මෙයාලාව ගෙනල්ලා ඒක ඇතුළේ ගෙවල් හදනවා කියලා එන්න ප්‍රමෝට්ටයක් හෝ එක ඇතුළේ හරිද ඉතින් මේවා බල්ලා එතකොට ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් හරි ඒ ගොල්ලො එහෙම මෙයාලව එක තියනවනේ බං අර ගෙවල් සම්බන්ධ එක වැඩසට ඒ වැඩසටානකට ඒ වැඩසටානකට තියෙනවනේ ඒවා ගෙනල්ල ඒවා පෙන්නල්ල ඉවරලා දැන් ඒවා සෝෂල් මිඩියලටත් දාලා මේවා මෙයාලා හයිලයිට් කරනවා ඉතින් මේ අන්තිමට මචං වෙන්නේ මොකද දන්නවද අපිට අර මෙයාලගෙන විශ්වාසයක් ඇති වෙනවා හරි ඔය විදිහ තමයි මම මෙයාලාගේ වැඩ ගැන ඊට පස්සේ ෆලෝ කරන්න පටන් ගත්තේ මෙයාලා ගෙවල් හදන ගෙවල් පෙන්නනවා හරිද අපිට හිතනවා මෙයාලා මාර හොඳට මේ වැඩේ කරනවා කියලා හරිද මොකද මචං ඇත්තටම හොඳට ගෙවල් හදන මිනිස්සු මේවා ඔය පෝස්ට් කරන්නේ නැහැ බලන් ගියාම අනිවාර්යෙන් ඒ මිනිස්සු දක්ෂෝ නිහඬයි ඒ මිනිස්සු මචං ගෙවල් හදන්න හොඳට දන්නවා සෝෂල් මීඩියා දන්නේ නැහැ ඒ මිනිස්ගේ හොඳට හදලා ඉවරලා ඒ මිනිස් අද නැතුව ඊළඟ ගෙදර හදන්න පටන් ගන්නවා මේ මිනිස්සු ගෙවල් හදන්න දන්නේ සෝෂල් මීඩියා හොඳට දන්නවා හරිද සෝෂල් මීඩියා වල ගෙවල් මකබාස් කරලා එක ගයක් යන්තම් කොහොම හරි අටවගෙන ඉවරලා කොහෙන් හරි ප්ලාස්ටර් ටිකක් ගාලා කොහොම හරි අපිට පෙන්නනවා එනකට ලොකුවට පුම්බලා මුන්ට ගෙවල් හදන්න පුළුවන් කියලා පුළුවන් සොරි මම මේ මුන් අනම්මනම් කිව්වට මට ඇත්තටම මේ කිසිම තරහක් නැහැ මෙයාලත් එක්ක හරිද මෙයාලා මේ කරන වැඩේ සමාජ දැනුවත් කරන්න ඒ කියන්නේ සමාගමක් සම්බන්ධව හෝ පුද්ගලයෙක් සම්බන්ධව අපිට කිසිම අවුලක් නැහැ ඔව් ඒ වුණාට කියන්න ඕනේ දැන් මොකද සමාජ දැනුවත් කරන්න ඕනේ කියන තමයි කතා කරන්නේ ඔව් ඉතින් මේ ඔන්න දැන් මම ලංකාවට ආවා 2023 මම හිතන්නේ අප්‍රේල් මාසේ වගේ අවුරුද්දට ආවා ලංකාවට ඇවිල්ලා මම මෙයාලට කෝල් එකක් දුන්නා කෝල් එකක් දුන්නට පස්සේ ඔය වීඩියෝස් වල ඉන්නවා මේක ගර්ල් කෙනෙක් එයා තමයි මට මේ මගේ ෆෝන් එක ආන්සර් කරේ මේ එයාගේ කෝල් එක ආන්සර් කරේ ඊට පස්සේ එයා කිව්වා මේ ඔව් මේ අපි මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් යනවා ලක්ෂ හිතන්නකො ලක්ෂ මට හරියටම ඔක්කොම මතක නැහැ ලක්ෂ 75කට තියෙන ගයක් කියන්නකො ලක්ෂ 75කට තියෙන ගෙදර තට්ටු දෙකේ ගයක් ලක්ෂ 62කට හදනවා කියලා කිව්වා හරිද මං කල්පනා කරා කොහොමද එහෙම මේ ලක්ෂ 62කට එහෙම අඩු කරලා හදන්නේ ඉතින් එතන පොඩි ඩවුට් එකක් තියෙනවා මම කොහොමද එහෙම ඔයාලා එහෙම අඩු කරලා හදන්නේ ඊට පස්සේ මට කිව්වා එයාලා එකපාර ගෙවල් 10යි බාරගන්නේ ඒ ගෙවල් 10ට එකපාර ලොකුවට ලොට් විදියට බඩු ගන්නකොට හරිද වැලි සිමෙන්ති කළුගල් යකඩ ඒ වගේ දේවල් ගන්නකොට එයාලට සෑහෙන ගාණක් ඒ කියන්නේ අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා දැන් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ඒ වලින් මේ වලින් අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා ලොජිකලි හරිනේ මචං එහෙම කරගන්න පුළුවන් නේ ලොකු ලොට් එකක් ගන්නකොට පුළුවන්. ඒ කියන්නේ ලොකු බල්ක් එකක් ගන්නකොට ඒගොල්ලන්ට chance එකක් තියෙනවා අනිවාර්යයෙන්. පුළුවන්. ඊට පස්සේ මට කිව්වා ඉතින් අර ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක ඕනම ආයතනයක් පාවිච්චි කරන පොඩි ට්‍රික් එකක් තියෙනවා ඉක්මනට කස්ටමර් එන්ගේජ් කරගන්න කිව්වා. මේ පළවෙනි 10 දෙනා අතරට ඉක්මනට එන්න පුළුවන් වුණොත් මේ
වාටත් පුළුවන් ඒකට ජොයින් වෙන්න කියලා. හරි ඉතින් මම ඉතින් ටක් ගාලා හරි කියලා මේ සෙට්ටලා ඊට පස්සේ මට කිව්වා දැන් ලක්ෂ 62යි මං හිතන්නේ. ඔව් 62ක් 65ක් කියලා හිතන්නකෝ. ලක්ෂ 65කට ගේ හදන්න පොරොන්දු වුණා. ඊට පස්සේ මම ගියා මචං ඇග්‍රීමන්ට් එක ඇග්‍රීමන්ට් සයින් කරන්න ඉස්සෙල්ලා මේ කතා කරගන්න එපා ගිහිල්ලා ඉස්සෙල්ලා. මූන්ට මූණ හම්බෙලා. මං කිව්වා මට ඔයාලව හම්බෙන්න ඕනේ. මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. එයාලා කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ එන්න අපේ තැනට කියලා කිව්වා. තැනට එන්න කිව්වට මචං මට ලොකේෂන් එක කිව්වේ නැහැ. ඊට පස්සේ මම සෝෂල් මීඩියාවල සෝෂල් මීඩියාවේ මේ Google Map එකේ මෙයාලගේ ලොකේෂන් එක සර්ච් කරලා මම ගියා එයාලගේ තැන හොයාගෙන කඩවත පැත්තේ තියෙන්නේ මේ දැන් මම මේ කතා කරන කාලේ වෙනකොට ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක අම්බානට වැටිලා දැන් නැගිටින කාලේ හරි යන්තම් අර හොම්බෙන් ගියානේ කාලයක් තෙල් නැති වෙලා ලංකාවේ නැගිටින කාලේ දැන් නැගිටින කාලේ ඉතින් මම මල්ලිත් එක්ක ගියාට පස්සේ ඔන්න මම දැක්ක කඩවත මෙයාලගේ ආයතන තියෙන තැන ලොකු බිල්ඩින් එකක් තියෙනවා තට්ටු දෙක විතර මේ ඉතින් මම එතෙන්ට ගියාට පස්සේ මම දැක්ක මෙයාලගේ බිල්ඩින් එකට නගින තැන ඉබ්බෝ දාලා ලොක් කරලා තියෙනවා ඊට පස්සේ මම පල්ලෙහා එතන ටයිල් කඩයක් තියෙනවා ටයිල් කඩේ ඇන්ටි කෙනෙක් හිටියා යාට මං ගිහලා කතා කරා ඇන්ටි මේ අර මේ උඩ මේ කවුද මේ ඇන්ටි මේ අර උඩ මේ කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටියක් ඉන්නවා යාළුව සම්බන්ධ කරගන්න බැරිද කියලා ඊට පස්සේ මේ එයා කිව්වා දැක්කේ නැද්ද එළියේ තියෙන මේ දැන්වීම කියලා හුවා මම එකපාර අර බෝඩ් එකක්ද මොකද්ද තියෙනවා කියලා කිව්වා ඒක දැක්කේ නැද්ද කියලා මගෙන් අහුවා ටිකක් තරහෙන් ඇහුවේ මාත් එක්ක මල පැනලා මං බැලුවා මේ මොකද්ද අපෝ මේ උනේ මේ ගෑන්ට මොකද වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ මේ මම පොඩ්ඩක් ආයේ මල්ලිත් එක්ක එළියට ගිහලා බැලුවා දැන්වීම මොකද්ද කියලා මම මේ කතාව මේ දිගයි වගේ වුණාට මේ හැම පොයින්ට් එකම වටනවා හරි ඒක මම ඔව් ඒක තමයි දැන් මේ අපි කියන සිද්ධියේදී දැන් ඔය පැතිවල ඉන්න අය දන්නවත් ඇති මේක මොකද්ද උනේ කියන එකනේ මේවා මේ ගොඩක් ඉඳන් අපේ මේ වයිෆ් මට මැසේජ් එකක් කරනවා මේ සෝරි මේ වීඩියෝ එකට මේක ආවට හරි මේවත් ලයිව් වෙන්න ඕනේ ඉතින් මේවා අපි ලයිව් මේවා හරියට කරනවා කියලා පෙන්නන්න ඉතින් මේ ඊට පස්සේ මම එළියට ගිහලා බැලුවට පස්සේ මම දැක්ක හරි පුදුම දැන්වීමක් මචං එළියේ තියෙනවා ඉහත ආයෙත් මට හරියට මොකක්ද මතක නැහැ හැබැයි මම සංක්ෂිප්තව කියන්නම් මෙහෙම දෙයක් තිබ්බේ හරිද අර උඩ තියෙන ආයතනය ගැන කිසිදු විස්තරයක් අපෙන් නොවිමසන්න වගේ දෙයක් තමයි ගහලා තිබ්බේ ඒක හරි පහල කඩෙන් තමයි දාලා තියෙන්නේ පහල කඩෙන් ගහලා තියෙන්නේ ඒ කියන්නේ මුන්ට අම්බාට මේ අර උඩ ගැන විස්තර අහලා කට්ටිය එනවා ඇති ඊට පස්සේ මමයි මල්ලි තුෂ්ණි මුතලා එළියට වෙලා බලන් ඉන්නකොට ඔය ගෑනු කෙනා ආවා එළියට ගොස්සකින් මොනවද අතුගක ආවා ඊට පස්සේ කිව්වා මුන් පල් හොරු මුන්ගෙන් ගෙවල් හදාගන්න එපා මේ පොලිසිය එනවා හැම වෙලාවෙම මෙතෙන්ට කියලා අවුල් නැවතන් ටුට්ටක් නිකන් නේ දැන් ලංකාවේ සමාජය ගැන සැකේ මූලාරම්භය සැකේ මූලාරම්භය වගේම මචං ලංකාවේ මෙහෙම කට්ටියකුත් ඉන්නවනේ බා හරිද ලංකාවේ ඉන්නවනේ මං ඕනම ව්‍යාපාරයකට මේ කකුලෙන් අදින කට්ටියකුත් ඉන්නවනේ හරිද දැන් අපි ওই තැන් දෙකේ කකුල තියාගන්න ඕනේ හරිද ඒ වුණාට දැන් මගේ මචං මගේ ඔක්කොම මචං මික්ස් ෆීලින් තියෙන එක්ක මුන් හොඳයි එක්ක හොඳ නැහැ ඊට පස්සේ මේ මං කෝල් කරා මම කිව්වා මේ ඔයාලගේ ආයතනයට මං ආවා කො ඔයාලා කවුරුත් නැහැනේ මේක ඔක්කොම වහලා දාලා මේ පල්ලෙහා මේ ගෑනු කෙනෙක් කියනවා ඔයාලා මේ හොරු කියලා කියනවා මොකද්ද මේක කියලා කිව්වා එහෙම කිව්වද මේ ඔය කියන ගෑනු කෙනා කතා කරේ අර මේ මං කියන්නේ අර වීඩියෝ කරන කතා කරේ හරි යාගේ එහෙම කිව්වද මං කියලා දිනවා යාට මේ මගේ කස්ටමර්ස්ලාට මම නම් කියන්න එපා කියලා විනාඩි 5ක්වත් ගියේ නැහැ මචං සිංගලාව එයාගේ වාහනයක් තියෙනවා වැගන්න අරගත්තේ බේකේ ආවා නිල් පාට වැගන්න අරගෙන හරි ඔය වීඩියෝ වල ඉන්න මේ වීඩියෝ වල ඉන්න කෙනාමද ඔය ආයතනයේ මේ අයිති කෙනා නෑ වීඩියෝ වල ඉන්න කෙනාම නෙමෙයි ඒ වුණාට මේ ආයතන හරි ගුප්ත ආයතන මං ඉස්සරහට කියන්නම් මොකද කියලා හරි මේ ගෑනු කෙනාම තමයි ඔක්කොම සෝෂල් මීඩියා ඔක්කොම හැන්ඩල් කරන්නේ ඒ වගේම කස්ටමර්ස්ලා ඔක්කොම හැන්ඩල් කරලා බිස්නස් එක කොහොම හරි අරගන්නේ මොකද එයාට තියෙනවා හොඳ අර කතා කෞශල්‍යයක් ටට්ටක් ගාලා කතා කරලා බිස්නස් එක කරගන්න පුළුවන් හොඳ හැකියාවක් හරිද හොර වැඩ කරත් හොඳ හැකියාවක් මචං ඉතින් මේ ආවා ඇවිල්ලි ඉවරලා බොරුවට මගේ ඉස්සර වාහනේ නවත්තලා කවුද කිව්වේ අර අතන එක්කෙනා පොඩ්ඩක් ඉන්නකෝ මං කතා කරන්න කියලා වාහනේ බොරුවට යූ ටර්න් එකක් ගහලා එහා පැත්තේ ගිහලා ඒ කඩේ ගෑනු කරාට මුකුත් කිව්වේ නෑ හරිද නිකන් බැහැලා ආපහු වාහනේට නැගලා මචං ආයෙත් යූ ටර්න් එකක් ගහලා මගේ ළඟට මං හිටියේ පාරෙන් එහා පැත්තේ
හරි ඇයිද සිද්ධිය ඇත්තනම් ඉතින් මොකුත් කාටවත් චෝදනා කරන්න බෑනේ. ඔව් උන්ගේ රණ්ඩුවලට මම මැදිහත් වෙන්න ඕනේ නෑනේ බං මම ඉතින් පැත්ත කරලා පාඩුවේ හිටියා හරිද මායි මල්ලි ඊට පස්සේ අපේ මල්ලි කිව්වා ආපු ගම මෙයාලගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් හරිම සෞතු යෑ මේ කට්ටිය මේ කියනවා එහෙම කියලා නෑ නෑ මේ ගෑනු කෙනා ඔහොමම මේ කස්ටමර්ස්ලා කඩනවා සැරෙන් සැරේට එන කට්ටිය අපිත් එක්ක මේ අපිත් එක්ක හරි ලොකු ප්‍රශ්නක ඉන්නේ යා මේ කියලා කිව්වා හරිද ඊට පස්සේ වෙලා අර මනුස්සයාට ගහලා නරක මනුස්සයෙක් මං කිව්වා මං කිව්වා දැන් ඔයාලගේ මේ ආයතනේ මොකද වහලා තියෙන්නේ කියලා ඊට පස්සේ කිව්වා මේ අපේ ආයතන ගොඩ කාලයක් අපිට මේ වැඩ තිබ්බේ නැහැ දැන් තමයි අපි ටික ටික ආයෙ නැගිටින්න පටන් ගන්න කියලා දුක කිව්වා ඊට පස්සේ කිව්වා මේ මෙතන මේ අපිට ලයිට් බිල් ගෙවන්න බෑ මේවල මේ ඒ හින්දා අපි මේක දැනට වහලා දාලා අපි අපේ වෙනම සයිට් එකක් තියෙනවා ගෙදර තමයි දැන් කරන්න කියලා අපි තව තැනකට අරන් ගියා ඒක ළඟ තැනක් එතන ගිහිල්ලා අපි ඔක්කොම දේවල් කතා කරා කොහොමද ගේ හැදෙන්නේ මොනවාද ඇග්‍රීමන්ට් කොතනද සයින් වෙන්නේ අනම්මනම් ගණන් හිලව් ඔක්කොම කතා කරගත්තා ඉතින් මේ ඊට පස්සේ දවසක් සෙට් කරගත්තා ලෝයට කතා කරලා මේ පළවෙනි අධීරය ලක්ෂ 33ක් ගෙවන්න ඕනේ මචං හරි ලක්ෂ 33ක් ගෙවන පළවෙනි අධීරය ඉවර කරන්න ඊට පස්සේ මේ අපි ගියා ඒක හරියට බැලුවොත් තමයි ගේ වටිනාකමෙන් භාගයක් විතරයි ඔව් ඒක තමයි ඒ වැලියු එකේ තියෙන වැඩිම වටිනාකම 65ක් වගේ නේ කිව්වේ මුළු ගෙදරම ඒකෙන් 30 ගාණක් කියන්නේ සෑහෙන ගාණක් ඊට පස්සේ මේ මම ගියා මේ සල්ලි account එකට ඒ කියන්නේ agreement එක sign කරන දවසට ගියා ගිහිල්ලා ඉවර වෙලා මේ එතන ලෝයව හම්බෙලා මේ අපි අස්සම් කරා ඉතින් මගේ agreement එක මට උන්න පෙන්වන්න පුළුවන් points එක අපි වෙන වීඩියෝ එකකින් agreement එක වෙන්නමු දැන් අද මම කතාව කියන්න ලෝයත් එතකොට ඒගොල්ලන්ගේ ලෝය කෙනෙක් ඒගොල්ලන්ගේ ලෝය කෙනෙක් ඉතින් ලෝය කෙනෙක් ඉතින් රජයේ ඒ අදාළ ලියාපදිංචි ඒ අදාළ ආයතනයක් කරගෙන යන ලෝය කෙනෙක් මට මේ ලෝයව සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ මනුස්සයාගේ වෘත්තීමය පැත්තෙන් ජොබ් එකක් නේ කරන්නේ හරිද අනිවාර්යයෙන් මේ ඒ හින්දා මට ලෝයත් එක්ක ප්‍රශ්නයක් නැහැ මේ මනුස්සයා ඉතින් යාගේ පැත්තෙන් නීතිමය පැත්තෙන් යා කරා යාගේ වැඩේ ඉතින් යාගේ එක පොයින්ට්ස් කිව්වා මේ මෙහෙම කරන්න කොහොම හරි මට මචං වෙලෝ මේ අස්සම් කරනකොට තේරුණා මේගොල්ලෝ කලින් ලොකු ප්‍රශ්න වල වැටලා දැන් ලෝය කියනවා මචං මට මේ අර ගිය පාර අර කස්ටමර්ට උනා වගේ වෙන්න දෙන්න එපා මෙයාට මේ හරියට පොයින්ට් එක දාන්න කිය දැන් ලියනවා මචං මොනවද ලියන්න දන්නවද අර එකපාර මිල වැඩි වුණානේ බඩු වල මිල වැඩි වුණාට පස්සේ මෙයාලා සෑහෙන අමාරුවක වැටලා හරිද ඔව් මෙයාලට තරු පෙන්නලා තියෙනවා ඉතින් සමහර කස්ටමර්ස්ලා මෙයාලගෙන් පොරොන්දු වෙච්ච ගණන් වලට මෙයාලට ගෙවල් හදලා දෙන්න බැරිලා තියෙනවා ඉතින් ඕක මෙයාලා දැන් බයයි මචං ඇග්‍රීමන්ට් එකකට ගිහිල්ලා අර නිශ්චිත ගානකට වැඩේ කතා කරගන්න බඩුවල ගණන් වැඩනොත් මචං කිව් පොරොන්දු වෙච්ච ගානට ගේ හදන්න බෑනේ ඔව් ඒක තමයි ඊට පස්සේ මේ එක පොයින්ට්ස් දාන්න ගත්තා මිල වැඩි වුණොත් වැඩි වුණ සියලුම වටිනාකම් අපි දරාගත යුතුයි හරිද ඒකට පාරිභෝගික එක දරා ගන්න ඕනේ මිල අඩු වුණොත් මචං එයාලා ඒක අඩු කරනවා කියලා කිව්වා මට හරි ඔක්කොම තියෙනවා ඇග්‍රීමන්ට් එකේ මිල අඩු වුණොත් අඩු වෙච්ච වාසිය මට දෙන්න ඕනේ ඊට පස්සේ තව මේ පොයින්ට් එකක් තිබ්බ මචං ඇග්‍රීමන්ට් එකේ මෙයාලා ගේ හදන්න අවුරුද්දක් ගන්නවා ඒ අවුරුද්ද ඇතුළත මචං මෙයාලට ගේ හදන්න බැරි වුණොත් ඒ පසු වෙන හැම මාසයකටම මෙයාලා මට රුපියල් 50000ක් ගෙවන්න ඕනේ ගෙවනවා ඔව් රුපියල් 50000ක් ගෙවන්න ආකර්ෂණීය ඇග්‍රීමන්ට් එක ඔව් ඒ වගේම තමයි මචං මෙයාලට අවුරුද්දකට වඩා අඩු කාලෙකින් ගයක් හදන්න ඕන නම් හිතාක මට මාස 5කින් හදන්න ඕනේ කියලා එතකොට අර ඉතුරු මාස 5 තියෙන්න එපා ඒ මාස 5ට මෙයාට ටිකක් වැඩියෙන් ගෙවන්න ඕනේ 50000 ඒ වගේ එකක් තිබ්බේ හරිද මේ ඉතින් ඒවා හරි ආකර්ශනීය පොයින්ට් මචං ඉතින් ඒ කියන්නේ මාර අනිවාර්යෙන් මේ අතර මම බැලුවා මෙයාලා රජයේ ලියාපදිංචියක් තියෙන කට්ටියද හරිද මම ඔය මේක එක තව තියෙනවා මචං ඔය කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටියව නියාමනය කරනද මන් දන්නේ ලංකාවේ ලොකු ආයතන තියෙනවා සිඩාද මොනවාද කියලා මේ මම ඒව නම් මන් දන්නෙත් නෑ මේ සීන් එකේදී හරි එහෙම කට්ටිය ඉන්නවා කියලා දන්නෙත් නෑ මම ඉතින් බැලුවේ රජේ ලියාපදිංචි තියෙනවද එහෙම කියලා ඔව් මචං ලියාපදිංචි කරලා තියෙනවා ඊට පස්සේ මම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඇත්තට මේ ලියාපදිංචි අංකේ බොරුද ඇත්තද කියලා බැලුවා හරිද ලෝය ගාවට ගිහිල්ලා ඔක්කොම හරියට හැම කොලේකම ෆින්ගර්ප්‍රින්ට් තියලා ඔක්කොම කරලා ලස්සනට ඇග්‍රීමන්ට් එකක් සයින් කරා සල්ලි දුන්නා දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ හරි
ඔන්න ඔය අතර මචං මේ දැන්ගේ හදන්ඩ පැවිල්ලා ඔය අතර පොඩි මගේ පැත්තෙන් පොඩි අතපසුවීමක් එන හරි ඒකත් කියන නැත්තං මේ වීඩියක කම්පලිට් වෙන්න එතකොට යාලා මට චෝදනා කරන්න පුළුවන් වා මේක හැංගුව කියලා මගේ පැත්තෙන් වෙච්ච ප්‍රශ්න තමයි මංගේ හදන්ඩි කියපු ඉඩම වතුරු ප්‍රශ්නයක්කාව හරි වතුර ප්‍රශ්නයක් කියලා මම කිව්වා මේ වතුර නැතුව මචං ගයක් හදලා නැහැ මංක පොඩ්ඩක් මේ නවත්තන්න මට මේ ඉඩම නෙමෙයි මං තව ඉඩමක් තියෙනවා ඒ ඉඩම පොඩ්ඩක් මං ක්ලියර් කරලා දෙන්නම් එතකන් පොඩ්ඩක් ඉන්න කියලා ඊට පස්සේ කොහමරි ඒ වැඩේ හින්දා මාස දෙකක් විතර ගියා එතකොට මං ලංකාවෙන් ඇවිල්ලා හරිද ලංකාවෙන් ඇවිල්ලා ඉඩම ඔක්කොම සෙටල් කරලා දාලා මම එයාට දෙනවා පර්චේස් 20ක් විතර ඉඩමක් පර්චේස් 20ක් ඉඩමක් දෙනවා එතන ගේ හදන්න කියලා මෙයාලා හරි එතෙන් සයිට් එකට ඇවිල්ලා බලලා ෂා මෙතන හොඳයි කියලා දැන් වැඩ ඔක්කොම පටන් ගන්න යන්නේ. එතකොට මචං දැන් අප්‍රේල් මාසේ පටන් ගත්ත වැඩේ මේ ප්‍රශ්නත් ඔක්කොමත් එක්ක දැන් අගෝස්තු විතර වෙනකන් දැන් මේ වැඩේ ඇදිලා. හරි. අගෝස්තු වෙනකන් ඇදිලා දැන් ඔන්න මචං කාට හරි මතක නම් මතක් වෙයි 2023 අගෝස්තු සැප්තැම්බර් වගේ මාසේ පටන් ගත්ත මාරම වැස්සක්. හරිද? ටිකක් මහා පිස්සු හැදෙන වැස්සක් මචං ඒ වැස්ස ඒක මම හිතන්නේ මුළු ලංකාවටම බලපෑවා මුළු ලංකාවටම බලපෑවා ඒක එක දිගට මාස 3ක් විතර ලංකාවට වැස්සා හරිද පොඩ්ඩක් පායනවා වහිනවා ඔන්න මචං මෙයාලා පළවෙනි පාර පටන් ගත්තා මේ වැස්ස පොයින්ට් එකක් කරගත්තා මෙයාලා වැඩ කරන එක නවත්තන්න හරිද මම කට්ටියට කියන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය මේ කරන කපටි වැඩ කියන්නේ කපටි වැඩක් කියන්නේ හරි සාධාරණයි වැස්සක් තියෙදි මේ වැඩ කරන්න බෑ ඒ වුණාට ඒකේ සීමාව කොතනින්ද නවතින්නේ මුළු වැස්සම නවතිනකන් ඉන්න ඕනේද එහෙම නැත්නම් වැස්ස නතර වෙන වෙලාවට ටක් ගාලා ඊළ වැඩ ටික පටන් ගන්න ඕනේද එහෙම මොකුත් නැහැ වැස්ස වහිනවා කියන්නේ මෙයාලා වැඩ කරන්නේ නැහැ දැන් හරිද මම කතා කරාමකෝ මේ වැස්ස ඒක ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා මචං ස්වභාවික ව්‍යසනයක් වැස්සක් වගේ ආව වැඩ කරන්නේ නැහැ කියලා හරි ඉතින් ඔන්න දැන් වැස්ස වහිනවා ඉවරයක් වෙන්නෙත් නැහැ ඉතින් ඔහොම ගියා මාස 3ක් විතර ගියා වැඩේ ඊට පස්සේ මචං ඔන්න වැස්ස පෑවුවා වැස්ස පායනත් එකම ලංකාව නිවාඩුකුත් ආවා හරි ඊට පස්සේ මම කෝල් එකක් දුන්නා මේ මිස්ටර් දැන් මේ දවස්වල මචං අපි හින ෆිට් මචං ඒ කියන්නේ හොඳට කතා බහ කරනවා අපිට ගෲප් එකකුත් හැදුවා ගෲප් එකක් හදලා ඉවරලා මේ ඔය ආයතනේ ඉන්නවා එක මේ මෙයාගේ සෙක්‍රටරි කෙනෙක් හරිද ඒ සෙක්‍රටරිද ඇසිස්ටන්ට්ද කවුද මන් දන්නේ තව කෙල්ලෙක් ඉන්නවා ඒ කෙල්ලගේ කෙල්ලවත් අපේ ගෲප් එකට දැම්ම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා එයත් එක්ක කතා කරන්න කියලා තමයි දැම්මේ ඉතින් මමයි ඔය කියන අර වීඩියෝ වල ඉන්න ගෑනු කෙනයි අපේ ෆැමිලි එකේ කීප දෙනෙකුයි ඔහොමම තමයි හිටියේ ගෲප් එකේ අර ඇසිස්ටන්ට් කියන ගෑනු කෙනයි ඊට පස්සේ මේ මම දැන් කෝල් එකක් දුන්නා යාට මං කෝ මේ තාම මේ ගේ පටන් අරගෙන නෑ නේද ඔයාලා මේ දැන් කවදා පටන් ගන්නද දැන් වහින්නෙත් නෑ වහිනවා කී හිටියා දැන් කේ කවදා ගේ හදන්න පටන් ගන්නෙ මම දැන් ලංකාවටත් ඇවිල්ලා හිටියා මේ ඇවිල්ලා ඉන්නේ මම ඔයාලා හම්බෙන්න එන්නම් කියලා මුලින් මචං ගෑණි ෆෝන් එහෙම අනම්මනම් ඉස්සුවේ නැහැ පස්සේ මේ මට කතා කරලා ඔව් සර් මේ අපි මේ වැඩ ඉක්මනට පටන් ගන්න එහෙම එහෙම කියලා කිව්වා මට කෝකටත් මම මචං හම්බෙන්න ගියාට ඔය YouTube වීඩියෝ වල ඉන්න ගෑනු කෙනා මාව හම්බෙන්න ආවේ නැහැ මාව මග ඇරියා ඔව් මම අර ඇසිස්ටන්ට් කියන ගෑනු කෙනා එතකොට මම ඔෆිස් එකේ කෙලින්ම ගියේ ගිහිල්ලා මේ කතා කරාම එයා බය වුණා මම බයින්න එනවද දන්නේ නැහනේ මට කිව්වා මේ අපි පොඩ්ඩක් මීටින් රූම් එකට යන්න කියලා මාව මීටින් රූම් එකට අරන් ගියා ගිහිල්ලා මම ආව දැන් ඔක්කොම උඩට අහන් ඉන්නවා මම කතා කරන්නේ හරි මාර ජෙනුයින් විදිහට අහන් ඉන්න දැන් මම කියනවා මේ ඔයාලා මෙහෙම කරන්න එපා ඉතින් ගේ ඉක්මනට හදන්න පටන් ගන්න දැන් කොච්චර කල්ද එහෙම කියලා මම දැන් මගේ පැත්තේ මම කිව්වා මගේ පැත්තෙන් පොඩි අසවතුමක් වුණා මාස දෙකක් විතර පරක් වුණා හරි දැන් මේ ප්‍රශ්න ඉවරයි වැස්ස ඉවරයි දැන් ඔයාලා වැඩ පටන් ගන්න ඉතින් අයියේ නැත්තේ නෑ ඔක්කොම මම මිස් එක කතා කරගන්න අනම්මනම් කියලා කොහොම හරි වැඩේ ෂේප් මම ඉතින් කිව්වා හරි මේ මට අනිවාර්යෙන් මිස්ටර් කෝල් එකක් අරන් දෙන්න කියලා තමයි මං ආවේ හරි කියලා කිව්වා මචං ඒක එතනින් ඉවරයි කතා කරලා හම්බුන්නේ නෑ මට ඉතින් මචං මං ඒ සීන් එකෙන් පස්සේ මං ආපහු ලංකාවෙන් ආවා හරි ඊට පස්සේ මට අර මිස් කියන කෙනා කතා කරා මේ මට ඔන්න ඊළඟ කෝල් එක දීලා මට කිව්වා මේ සර් ඔයා මේ ප්ලෑන් එක ඇප්රූව් කරලා නෑ නේද තාම කියලා මං කිව්වා ඒක ඔයාලා කරලා දෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඔය කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය කරලා දෙන්න ඕන එකක් නේ මොකද යාළුවගේ වීඩියෝ වලත් මචං කීප තැනකම තියෙනවා මේ ඔය මෙයාලගේ channel එකට ගිහලා බලන්න මෙයාලා එන්නට ලොකුට highlight කරන ඔය රට ඉන්න කට්ටිය ගෙවල් හදනකොට මෙයාලා ගිහිල්ලා අනුමැතිය අරගෙන
හරිද අනුමැතිය අරගෙන එහෙම එන අතල් දීලා තියෙනවා මේ මිටියට මේ ඇයි මේ මගේ ගෙදර විතරක් අනුමැතිය අරන් දෙන්නේ නැත්තේ වල එහෙම කිව්වා නෑ ඔයාගේ වැඩක් ඒක මේ අපි එහෙම අනුමැතිය අරන් දෙන්නේ නැහැ එහෙම කියලා කිව්වා හරි දැන් අනුමැතිය ගන්න ඕනේ ඊළඟට හරි ලංකාවේ නීතියේ හැටියට මං ගයක් හදද්දී අනුමැතියක් ගන්න එපා විශේෂම තට්ටු දෙයක් හරි කෝකටත් කියලා හරි මම ඊට පස්සේ කොහොම හරි වයිෆ්ටත් කියලා ඩොකියුමන්ට් ෆිල් කරලා ඔක්කොම කරලා මාස 4ක් විතර ආයෙ වැඩේ ඇදුනා හරිද මාස 4ක් විතර වැඩේ ඇදුනා ආර ටික ඇප්‍රූව් කරගන්න ඊට පස්සේ මාස 4 ඉවර වුණාට පස්සේ ඔන්න ඇප්‍රූව් කරලා ඔක්කොම කරලා හරි දැන් මං ඔන්න වැඩේ බාර දුන්නා දැන් ඕකේ සර් අපි එන්නම් කියලා කිව්වා වඩු එන්නේ නැහැ දැන් ඉතින් තාම සයිට් එකට හරි ඊට පස්සේ කියලා අපේ මල්ලිලා එහෙම කෝල් කරලා මේ අපි මෙහෙම එන්නේ නැත්තම් අපිට සල්ලි ඕනේ කියලා නම් පොඩි බලපෑමක් කරාට පස්සේ 2024 මං හිතන්නේ ජූලි වල වගේ එනවා ආපහු සයිට් එකට ඇවිල්ලා අත්තිවාරම දැම්මා බඩු මාරු අත්තිවාරම දාලා මාරු වෙනවා හරිද ඊට පස්සේ ආයෙත් ඔහොම කියලා වැනලා ඉවරලා මං හිතන්නේ 2024 ආයි දෙසැම්බර් වගේ වෙද්දි මම ලංකාවට එනවා ලංකාවට ඇවිල්ලා මම 2024 මම දන්නේ නැහැ 2024 හරි 25 හරි මං එන්නේ මට ඔක්කොම මතක නැහැ දින ටික මම ලංකාවට ඇවිල්ලා කොහොම හරි මම යනවා මෙයාලගේ දැන් වැඩේ වෙන්නේ නැහනේ මචං හරිද අර දැන් මාස 3න් හදනවා කියලා පළවෙනි අදියරෙන් ලක්ෂ 33ක් ගත්තට මේ තාම අත්තිවාරම විතරයි තියෙන්නේ ගෙදර හරි අනිත් එක තමයි මචං මේ මෙයාලා සයිට් එකට එනවා එන්න ඉස්සෙල්ලා සයිට් එක අතල්ලා දාලා දෙනවා සයිට් එකේ ගස් වැවෙනවා ඊට පස්සේ මෙයාලා එනකොට මේ ගස් කපලා තියන්න එහෙමත් කියනවා අපිට හරිද ඒ වගේ එන ආතල් ටිකක් දුන්නා ඉතින් සයිට් එකේ ගස් කපන්නත් ඕනේ මෙයාලා ඊට සයිට් එකෙන් යනවා ඊට පස්සේ හොයාගන්නත් නැහැ ආයෙ සයිට් එනකොට ගස් සුද්ධ කරලා තියන්න ඕනේ අපි ආයෙ එහෙම ඇවිල්ලා යනවා ඉතින් මේ මං ගස් කපන්නේ නැහැ ඔයාලා කොහොම යන සැරේට ඔයාලට මම සයිට් එක බලලා තියෙනවා ඔයාලා තියෙන ගේ හදන්න හරිද ඊට පස්සේ මම මේ අර මෙයාලගේ ලෝයර් වයි හම්බෙන්න ගියා. මං කිව්වා ලෝයර්ට ගිහිල්ලා කිව්වා මෙයාලා මේ ගේ හදන්න බාරගත්තට ගේ හදන්නේ නැහැ. හරිද මේ කියලා මම කෝල් එකක් අරගෙන මං ඉස්සෙල්ලාම කිව්වේ. ඒ කෝල් එක ගත්ත දවසම හවස මට ඔය ආයතනයේ ඩිරෙක්ටර් කියලා එක්කෙනෙක් ඉන්නවා පොර කතා කරා. කතා කරලා මේ අපිට මේ පහුගිය දවස් ටික මේ ගේ හදාගන්න බැරුව ගියා මෙහෙමයි කියලා කිව්වා. දැන් ඊට පස්සේ මං කිව්වා මේ මට හම්බෙන්න ඕනේ මෙහෙමයි කියලා. හරි අපි ලෝයර් ගාවට ගිහිල්ලා හම්බෙමු කියලා කිව්වා. ඊට පස්සේ මම ලෝයර් ගාවට ගියා. ලෝයර් ගාවට ගිහිල්ලා මචං මම ඔක්කොම එක්ස්ප්ලেইন කරා. හරිද? ඔක්කොම එක්ස්ප්ලেইন කරා මෙයාලා කොහොමද මග අරින්නේ ෆෝන් උස්සන්නේ නැහැ. අර ගෙවල් හදන්න බාරු ගත්තු කෙනා ෆෝන් උස්සන්නේ නැහැ. ඒ අතර මචං මට තව තරහා ගිහපු එකක් තමයි අර ඇසිස්ටන්ට් කියලා අපි දැන් එක්කෙනෙක් කතා කරන්න දුන්නනේ. ඒ කෙල්ල මේ ප්‍රශ්නයක් ඇහුවන පස්සේ මචං අපිට අවශ්‍ය දේ කතා කරන්න නැහැ කියන්නේ. හිතාක මට මේ වැඩේ කරන්න ඕනේ. හරි මම මිස්කෙන් අහලා කියන්න. හරි මම බෝඩ් එකෙන් අහලා කියන්න. හරි මම ඩිරෙක්ටර් එකෙන් අහලා කියන්න. හරි මම ලොකගෙන් අහලා කියන්න. සර්ගෙන් අහලා කියන්න. ඔක්කොම අහලා කියන්නම් විතරයි. හරිද? එතකොට ඒකෙන් අර තේරෙන්නේ නිකන් ආයතනයේ සම්බන්ධව යාට අවබෝධයක් නැහැ කියන එක වගේ. අහලා කියපු දවසක් නෑ මචං කවදාවත්. හරි. ඔක්කොම අහලා කියන්න. කවදද සයිට් එකට එන්නේ? හරි මම අහලා කියන්න. ඔහොම තමයි කතාව. කිසිම වැඩකට නෑ මචං. මට යත් එක තරහක් නෑ. මොකද උන් ඇවිල්ලා මේ යන්තා මාස පඩියක් කීයක් හරි හොයාගන්න වැඩ කරන කට්ටියනේ ඒවා හරිද මේ කොහම හරි දැන් මම අර ලෝයර් එකේ කාවනේ හිටියේ කතාවේ ඊට පස්සේ මේ මම ලෝයර්ට කිව්වා මෙහෙම හරියන්නේ නැහැ දැන් අවුරුදු දෙකක් විතර ගිහිල්ලා මේ වැඩේ නතර වෙලා හරිද මට මෙයාලගෙන් ලිඛිතව ඕනේ මෙයාලගේ ඒ කොටසින් කොටස හදන දවස් කවදද ඒ දවස් වෙද්දි වැඩේ වෙන්න ඕනේ හරිද වෙන්න නැත්තම් මට මේ සල්ලි ඕනේ. සල්ලි ඕනේ. ඔව්. එහෙම කතාව හදාගත්තා. දැන් ඉතින් අර පළවෙනි ඇග්‍රීමන්ට් එක අවුරුද්දක් ගිහිල්ලා ඔක්කොම ඉවරයි. ඒක එතනත් හොඳ කතාවක් තියෙනවා. දැන් මේ ඇග්‍රීමන්ට් එක මම මුලින් කිව්වා නේද මේ පරක් වෙන හැම මාසෙකම රුපියල් 50000ක් ගන්න පුළුවන් කියලා. හරිද? දැන් මම මේ වෙනකොට 50000යි ගන්න මට තව ගයක් හදන්න පුළුවන් මෙයාලගේ. මෙයාලගෙන වෙන කට්ටියකට දීලා. මම මේ අර මේ ලෝයර් ගේ ළඟට ගිහලා දැන් අර මෙයාලා මේ 50000ක් කලින් මේ දෙනවා කියලා තිබ්බා පරක් වෙන හැම මාසෙකටම මම පරු බය වුණා අර ඇවිල්ලා දින ඩිරෙක්ටර් කවුද මන්ද කියනකොට මේ එහෙම මේ බය වෙලා ඊට පස්සේ එහෙම මේ අපි මේ දෙන්නේ නැහැ මම කලින්
කට්ටියක් ඉල්ලුව අපෙන් සල්ලි අපි කිව්වා මේ උසාවි දාන්න කියලා මොකද මේ ගෙදර වටිනාකමට වඩා සෑහෙන අඩු ප්‍රොමෝෂන් කොස්ට් එකකට ප්‍රොමෝෂන් එකකට අපි ගේ හදලා දෙන්නේ ඔයගේ ඇත්ත වටිනාකම ලක්ෂ 90ක් වෙනවා එහෙම වුණොත් උසාවියෙන් අපිටම තමයි වාසිය කියලා එහෙම කිව්වා මට මචං මේ වැකේෂන් ආපු පස්සේ මේ උසාවිය නම් මනම් යන්න අවශ්‍යතාවයක් නැහැ හරිද මම ඉතින් එතන මම බැලුවා කොහමද ගොඩින් මේ වැඩේ බේරගන්න මම ඊට පස්සේ මම ලෝයත් කිව්වා අරයට මේ මහත්මයාට මේ හරියට ඒ දිනවකවානුත් එක්ක සියල්ල යවන්න ඊට පස්සේ මේ අනිත් එක මම කතා කරාම ෆෝන් උස්සන්න කියලා කිව්වා හරිද ගෲප් එකේ ඇක්ටිව් ඉන්න කියලා කිව්වා මං කිව්වා ඔව් අනිවාර්යෙන් ඇක්ටිව් ඉන්න ඕනේ නැත්තම් මට වැඩක් නැහැ මෙයාලත් එක්ක මේ වැඩ කරන්න බෑ කියලා ඒක හරි නැත්නම් අපිට තොරතුරක් දැනගන්න බෑනේ දෙන්නේ ඉතින් ඔය මං හිතන්නේ 2025 අප්‍රේල් වගේ සීන් එක උනේ නෑ 2025 අප්‍රේල් නෙමෙයි ඔය සිද්ධිය උනේ 2000 හරි මට එහෙම හරියට දින මතක නැහැ අප්‍රේල් වගේ කියලා හිතාගමුකෝ ඔන්න ජුලයි වල තමයි ආයෙ වැඩ පටන් ගන්නවා කියලා දාලා තිබ්බේ මං ඕන්නම් මේ මගේ ස්ක්‍රීන් එක මං ඕන්න ෂෙයා කරන්න මේ කට්ටියට වෙන්නන්නත් එක දැන් ඔය ඇග්‍රිමන්ට් එකේ මේ තියෙන්නේ ඔව් මේ තියෙන්නේ ඇග්‍රිමන්ට් එක හරි මේක මේ තියෙන්නේ ඔය කියන කෙනාගේ ඇග්‍රිමන්ට් එක හරි මේ තියෙන්නේ ඔය ලියාපදිංචි ආයතනය මේ තියෙන්නේ එතකොට ඔය එයාලගේ ඔය මේ හවුස් ප්ලෑන් එකේ කියලා තිබ්බට ඔය මේ මොකද්ද ග්ලෝබල් EMS කියලා තමයි මෙයාලගේ මේ රෙජිස්ටර් කරලා තියෙන නම්බර එක ඔය ඔක්කොම ලියාපදිංචි කරලා තියෙන එහෙම දැන් මේ තමයි ඔරිජිනල් ඇග්‍රීමන්ට් එක පළවෙනි ඇග්‍රීමන්ට් එක හරි මේකේ තියෙන ඔක්කොම යන දවස් දැන් මෙතන තියෙනවා මේ ලක්ෂ 33ක් ගන්නවා පළවෙනි කොටස හදන්න මේ ඒ ඔක්කොම ටික මෙතන තියෙනවා මේ තියෙන දැන් මේ පළවෙනි අදියරේදී මුල්ගල් තියලා මුල්ගල තබලා එතන සිට අත්තිවාරම තමා පොළව කොන්ක්‍රීට් කරලා ස්ලැබ් මට්ටමට කණු දමා බිම් මහලේ ඔහොමම කරලා උඩු මහලේ කණු දාලා කොහම හරි නිවසේ සියලු විත්ති බඳ නිම කිරීම හරිද දැන් මෙතනදී බිම පොළව කොන්ක්‍රීට් කරන්න ඕනේ ස්ලැබ් මට්ටම කණු දාන්න ඕනේ ඒ ටික ඔක්කොටම තමයි මචං මේ දාලා තියෙන්නේ දැන් මේවා ඉවර වෙන්න ඕනේ හරින 2023 10 වෙනි මාසේ 31 වෙද්දි මේ ඔක්කොම ඉවර වෙන්න ඕනේ හරිද ඉවර වෙන්න ඕනේ හරි මාස දෙකක් වාසියක් දෙමුකෝ මෙයාලට ඇයි අර මගේ මේ සීන් එකක් හින්දා මාස දෙකක් පරක් වුණානේ හරි එතකොට අඩුම තරමින් මේ දෙසැම්බර් මාසේ වෙද්දිවත් මෙයාලා මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ හරි දැන් මේ පළවෙනි ඇග්‍රීමන්ට් එක මම ඔයාලට වෙන්නනම් දෙවෙනි ඇග්‍රීමන්ට් එක මම හිතන්නේ මේක වෙන්න ඕනේ පොඩ්ඩක් ඉන්න බලන්න මේ තියෙන්නේ අර දෙවෙනි ඇග්‍රීමන්ට් එක හරිද මේක මේ ඇග්‍රීමන්ට් එකක් කිව්වට මුන්ට ඇග්‍රීමන්ට් එකක් ගහ ගන්නත් තේරෙන්නේ නැහැ මචං මේක මං ලෝය මේ ස්ටෑම්ප් එක මුකුත් නැහැ හරිද මේ මෙතන දාලා තියෙනවා මෙයාලා මේ 2025 මැයි වල ඉඳන් තමයි වැඩ පටන් ගන්නෙ හරිද මේ කියලා පටන් ගන්න. දැන් මේක මම ඉල්ලුවේ මම ලංකාවේ ඉද්දි මට මේක ඉල්ලුවේ හැබැයි මට මේක එවන්නේ නැහැ. අන්තිමට WhatsApp එකෙන් ඔන්න ඔහම නිකන් PDF එකක් හදලා එවනවා මට. කොහොම හරි මචං මැයි මාසේ මෙයාලා එනවා. හරි? ඔව්. මැයි මාසේ මෙයාලා එනවා අපේ සයිට් එකට ඇවිල්ලා ඔන්න වැඩ පටන් ගන්නවා. අපේ ගෙදර කට්ටියක් තියෙනවා අන්න අරගොල්ලෝ දැන් සයිට් එකට ඇවිල්ලා ගල් බඳින්න පටන් ගත්තා. දැන් වැඩේ නැගලා යනවා දැන් මචං. හරිද? ඔව්. ඔහොමම ගිහිල්ලා බිත්ති ටික බැඳලා අර සරත් මට්ටමට වගේ බැඳලා ඊට පස්සේ කට්ටිය යනවා. මේවා සාමාන්‍ය ඔව් මේවා මචං සාමාන්‍යයෙන් මෙයාලා දවසින් දෙකෙන් තුනෙන් මේ සමහර වැඩ ඉවර කරනවා හරි. ඉවර කරලා ඉවරලා සයිට් එකෙන් යනවා. ආයෙත් එනවා සයිට් එකට සතියක විතර පස්සේ. ආයෙත් ගල් 10ක් විතර බැඳලා සයිට් එකෙන් යනවා. යනවා. ඔව්. ඔය මොකක් හරි මම බයිද්දි ඇයි තාම වැඩ නැත්තේ කියලා හද්දි ඔන්න එනවා දුවගෙන ආපහු. ඊට ගල් දෙක තුනක් බැඳලා නිකන් මාවත් මොකක්ද ඒ කියන්නේ සාමාන්‍ය මොකක්ද ඔකට හේතුව? ඒ කියන්නේ මේගොල්ලන්ගේ වැඩ කරන්න ඉන්නේ එකම කට්ටියක් විතරද? නෑ මේගොල්ලෝගේ මම කියන්නම්කෝ මුල් කාලේ මෙයාලගේ සෙට් එකක් ආවා. ඒගොල්ලෝ තමයි වැඩ ටික ගොඩක් ඉවර කරා. ඊට පස්සේ මට තේරුණා මෙයාලා නිතර මෙයාලගේ බාස්ලා වෙනස් කරනවා. හරිද? එකම බාස්ලා රැඳිලා ඉන්නේ නෑ. මේ සයිට් එක මොකද දැන් ගෙවල් 10ක් විතර එකපාර හදන්නත් එපා මෙයාලට. හරිද? මෙයාලමනේ කියන්නේ. ඔව්. මෙයාලා මචං මෙතනින් අරන් ටක් ගාලා අතෙන්ට පයින් අතනින් මෙතෙන්ට දාන අන්න ඔහොම මොකක් හරි shift එකක් තමයි යන්නේ. ඉතින් මේ
කොමත් ස්ලබ් මට්ටමටකන් නවත් අරගෙන විල ස්ලබ් එකෙන් පස්ස දැම් බඩු එන්න හොයා ගන්නවා ඊට පස්සේ කියලා බැනලා කතා කරලා පෝල් කරලා අපි පොලිසි යනවා කියලා එහෙම සද්ද දාලා තමයි මචන් අන්තිමට ස්ලබ් එක ඉවර කරගත්තේ හරිද ඒක දාන්න එද්දිත් වතුර ඕනේ ලීටර් මෙච්චරක් ඕනේ අච්චරක්වන මොකද අපේ වත්ත තිය නල්ලින්ද ඕක වතුර මධ්‍ය කියලා කිව්ව අරවාම න්න කතන්දර ගොඩක් කිව්වා මමත් ඉතින් මචන් ටෙන්ෂන් ඒ දවස් ඕද සාමන කොයි කියන කතාවල හැට මටික තේරෙන දැන් රට ඉන්න කෙනෙක් නිකන්ගේ හදාගන්න අමාරු මේගොල්ලොත් එක්ක මේගොල්ලොත් එක රට ඉන්න කෙනෙක් නෙමේ මෙහාලත් එක්ක ලංකාවන්න එහා පැත්තේ ආයතන හා පැත්ත ඉන්න ගෙදරකෙක්ටවත් මං ගයක් හදාගන්න එන්නවා මේ ආයතනෙත් එක්ක හරිද ඒ මේගොල්ලන්ට අපි ඒගන අපි ඉන්න ඕන වැඩ පහසු කරල දෙන්න ඔවු පුළුවන්නම් අපිට ගිහිල්ලා මෙයාලගේ සිමෙන්ති අර බාල්දිටිකත් අදල දෙන්න ඕනේ රට ඉඳම් මේ ෆ්ලයිට් අදදාන් එන්න ඕනේ වැඩ ටිකක් කරලා දෙන්න ඒ මට්ටමට තමයි මෙයාලගේ හරිද ඊට පස්සේ මේ අපේ මල්ලිකුව මේ පිස්සුද මේ අපේ වත්තේ ඕන තරම් වතුර තියෙනවා ඒව පාවිච්චි කරන්න කියලා වර්ගඩි 400-500ක නැති පොඩි ස්ලැබ්යක් එක ඒක දැම්ම ඊට පස්සේ දවසින් හරිද දවසින් දැක්ම මේ නල්ලින්දේ වතුර ටික ඇති වුණා හොඳටම ලීටර් 1000ක් වගේ නැද්ද මන් දන්නේ හරිද දාලා ඉවරලා මේ උන් ආපහු සයිට් එකෙන් ගියා ආපහු දවස් 20 ගානක 21කින්ද කො දෙනවා කියලා කිව්වා ඊට පස්සේ ඒත් ආවෙන ඊට පස්සේ කියලා වැඳලා ඉවරලා ඔන්න ආයෙ ගෙන්න ගත්තා ඊට පස්සේ ගල් ටිකක් බැන්දා ඊට පස්සේ ගල් ටික බැඳලා මචං අර ඉස්සරහා මට පේන්න ඉස්සරහින් ෆොටෝ එකක් ගිහුව ගල් ටිකක් බැඳලා වගේ පේන්න හදලා බැඳලා කියලා පේන්නේ ඔව් පිටිපස්සේ ගල් බැඳලා නැහැ සමහර ඒවා බිත්ති හරියට උස්සලා නැහැ ඊට පස්සේ සයිට් එකෙන් ගියාමයි පැත්ත පලාතේ ගාවෙන ඊට පස්සේ මම කෝල් කරා කතා කරා කෝල් කරා කියන්නේ මම කියන්නේ මුලින් WhatsApp වලින් පටන් අරගෙන ඊට පස්සේ මචං මම මෙහෙ සිම් වලට සල්ලි දාලා මම ඩිරෙක්ට් කෝල් කරා කෝල් හිටන් ගත්තා ඩිරෙක්ට් කෝල් ගත්තත් මචං ෆෝන් උස්සන්නේ කෝල් කරලා වද දිලා සමහරලාට ඔන්න කෝල් 20ක් විතර ගත්තාම එකක් උස්සනවා ඔව් 20ක් විතර ගත්තාම එකක් උස්සනවා එන්නේ ඒ ලෙවල් එකට ආවා ඊට පස්සේ දැන් ඔතන 3 දෙනෙක් ඉන්නවා එකක් තමයි ඔය ආයතනේ 4 දෙනෙක් ඉන්නවා මම දන්න එක්කෙනෙක් අර අපිට හැම වෙලාවෙම කතා කරන්න කියන අර ඇසිස්ටන්ට් කෙල්ල හරිද ඒ කෙල්ල මුල් දවස්වල කතා කරා ඒ කෙල්ල අන්තිමට කිව්වා මේ මාත් එක්ක බලාගන්න එපා අර සර් එක්කම බලාගන්න එයානේ ඔයාගේ දැන් වැඩේ කරගෙන යන්න කියලා හරි දැන් සර්ට කතා කරා සර් කියන්නේ ඔගේ ඉන්න ආයතනේ එක මම නම කියන්න කෙලින්ම දිමුතු කියලා එක්කෙනෙක් ඉන්නවා ඒ මනුස්සයා තමයි ඒ වැඩේ පටන් ගත්තේ එයාට කතා කරා ඒ මනුස්සයාත් සද්ද නැහැ දැන් ඊට පස්සේ ඔය වීඩියෝ වල ඉන්න ගෑනු කෙනා හරිද ශෂිනි කියලා කෙනෙක් එයාට මම කතා කරා ෆෝන් උස්සන්න ඊට පස්සේ ශෂිනිගේ තාත්තට කතා කරාම හරිද තාත්තට කතා කරා ෆෝන් උස්සන්නේ නැහැ මචං හරිද දැන් කවුරුවත් ෆෝන් උස්සන්නේ නැහැ හරිද ඊට පස්සේ අපේ වයිෆ් කතා කරන්න ගත්තා වයිෆ් කතා කර මුල් දවස්වල මේ කට්ටිය ෆෝන් උස්සනවා ඊට පස්සේ මෙයාලා තේරුණා හරි මේ මගේ පැත්තෙන් තමයි කතා කරන්න කියලා කොහොම හරි දැන් එයාගේ ෆෝන් වැඩ කරන්නේ අන්තිමට මචං මම උඹටත් දුන්න කතා කරන්න කියලා මතකද ඔව් මම එක දවසක් මම ඔය මේ කතා කරා මට තාත්තටම කතා කරනවා මට ලයින් එක බලා නයිට් එකට යන්න නැතුව ඉන්නේ මොකද කියලා අහගන්න තමයි මම කතා කරේ. එතකොට එතෙන්දෙත් උත්තරේ උනේ මේ අර වැස්ස කතාව තමයි වැස්ස කතාව අපිට කිව්වා මාර බොරු ටිකක් හරිද වැස්ස කතාවක් කිව්වා මලගෙකුත් කිව්වද කොහෙද නේ අම්මා මැරලාද මොකද්ද සීන් එකකුත් කිව්වනේ ඔව් එහෙම ප්‍රශ්නත් කිව්වා අම්මා මැරලා කිව්වා ගොඩක් ප්‍රශ්න වුණා ඔව් ගොඩක් ප්‍රශ්න නම් වෙන්න ඇති ඉතින් මෙහෙම මිනිස්සුන්ට කරද්දී ඔහොම ගොඩාක් දේවල් කතන්දර රටේ කති කතන්දර ගොඩාක් කිව්වා ඉතින් මචං හරිද දැන් අවුරුදු 3ක් විතර ගිහිල්ලා මචං මගේ ගේ හදන්න නැතුව හරිද යන්තම් දැන් ඒ කියන්නේ හරියට බැලුවොත් මේ ගේ හදලා පදිංචි වෙලත් කාලයක් ගිහින් තියෙනවනම් මේ පපසරියක් මේ නිකම්ම ගෙවිලා ගියා නේ ඒ සෑහෙන කාලයක් ගිහිල්ලා මේ ගේ හදලත් නැහැ දැන් කම්ප්ලීට් කරගන්න ගෙවල් 3ක් 4ක් ගහන්න බලමු ඒ කාලේ ඊට පස්සේ මේ මම වැඩේ අතරිය මුන් එක ෆලෝ කරලා හැබැයි මම කෝල් එකක් කරගත්තා අන්තිමට ඔය දිමුතු කෙනෙක් කෙනාට මම කෝල් එකක් කරන් කිව්වා මම පොලිසිය යනවා
ලංකාට ආපුවම ඉස්සරම කරන්න පොලිසිය නැහැ කියලා. ඕකේ කිසිම ගානක් නැතුව හරි ඕකේ කියලා. හරිද? ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඒ කියන්නේ කලින් ඉඳන් ඒ පුරුද්ද තියෙනවා වගේ පුරුද්ද තියෙනවා. ඔව් පුරුද්ද තියෙනවා. හරිද? මාත් වැඩේ නැවැත්තුවා මචං මේ උන්ට වද දෙන එක නැවැත්තුවා. මං අලුත් කට්ටියක් හොයාගත්තා මගේ යාළුවෙක්ගේ මාර්ගේ. ඔය ලංකාවේ ගොඩක් තැන්වලට මං කතා කරා මේ සම්බන්ධ ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මචං මේ ඇග්‍රීමන්ට් ගහලා අපි මේ රජයේ ලියාපදිංචි නම්බර් මේ ඔක්කොම අන්තිමට අර සෙලවෙන මනස පුතා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? ඒක මේවා ඔක්කොම මචං මේ අන්තිමට අපේ අර හිත් හදාගන්න අපිම හදාගත්තු දේවල්. ප්‍රශ්නයක් වෙලා බලන්න ඕනේ මේ වලින් කොච්චර සපෝට් එකක් ගන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම රට ඉන්න මිනිස්සෙක්ට. අපේ ලංකාවේ සාමාන්‍යයෙන් ඕක අර මේ භාණ්ඩ හා සේවාවලක් තියෙනවනේ. දැන් භාණ්ඩේ විකුණනකම් මුදලාලි අපිට ආදරෙයි පස්සේ වොරන්ටි ක්ලේම් කරන්න යනකොට අඳුරන්නේ නැහැ නේ. ඒකනේ දැන් ඔය ඕවා ඇත්තට ප්‍රශ්නයක් කියලා බලන්න විශේෂයෙන්ම රට ඉන්න කෙනෙක්ට ප්‍රශ්න මේ වගේ ප්‍රශ්නයක් වුණොත් මචං මාරම අසරණයි. ඒ ඌ ඇවිල්ලා වෙනේම කොහොමද දැන් පිට ඉන්න කෙනෙක් දන්නෙත් නැහැනේ. වෙන්නේ දන්නෙත් නැහනේ. ඊට පස්සේ මේ මම මගේ යාළුවෙක්ගේ මේ යාළුවෙක්ට බාර දුන්නා ඊට පස්සේ. මේ මිනිස්සයාත් මම දන්නේ නැහැ ගෙවල් හදනවා කියලා. ඊට පස්සේ යාගේ මාර්ගයෙන් කොහමද සෙට් කරගෙන මේ ඇග්‍රීමන්ට් මුකුත් නෑ මචං ඊට පස්සේ හරිද? ඌ කිව්වා මේ දැන් ඔය ඇග්‍රීමන්ට් ගහලානේ දැන් කරගත්තේ ඔක. දැන් වැඩේ වුණාද නෑනේ. ඔය ඇග්‍රීමන්ට් ගහලා උරුවට ඔය ලෝයර්ලාට ගාන සල්ලි දෙන්න ඕනේ නෑ. ඇග්‍රීමන්ට් මුකුත් ඕනේ නෑ මචං මම කරන්න මට වැඩේ කරන වෙලාවට විතරක් ගාන දීපන් කියලා. ගාන දෙන්න කියලා. ඔව් මං කිව්වා හරි කොච්චර යනවද කියලා මට එස්ටිමේට් එක ගෙවපන්. එස්ටිමේට් එක ගෙව්වා. මේ පොඩි කොට ගණන් දුන්නේ බා. කොට ගණන් දීලා පොර මචං ඇවිල්ලා සයිට් එකම සුද්ධ කරලා ලස්සනට හදලා ඉස්සලා මාර අඩුපාඩු ටිකක් සෙට් වුණා මචං. මම ඔබට පෙන්නන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා. ඌ තමයි මචං මට මේ අඩුපාඩු පෙන්නුවේ. හරිද? අපේ ගෙදර කට්ටිය මට මේවා පෙන්නුවේ නෑ. හරිද? මං සයිට් එකකින් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මම පෙන්නන්නම් මේ අපි අනිවාර්යයෙන් මේව පෙන්නන්න ඕන මොකද මේ වැඩේ වෙච්ච විදිය මම පෙන්නන්න. දැන් මේ තියෙන්නේ මචං ඔය මේ හවුස් ප්ලෑන් එකෙන් ගෙදර මේ ස්ක්‍රීන් එක පේනවනේ? ඒ කියන්නේ ඔව් ඔව් පේනවා. මේ තියෙන්නේ මචං ගෙදර දාලා ගියපු වැඩ නවත්තපු තැන. හරිද? දැන් මේකේ මෙහෙම පෙවුනට මේව ෆොටෝ එකලා මේ මනුස්සයර මුත් කියන්න එපා කවුරුවත් හරි මේ මනුස්සයා අහිංසක මනුස්සයෙක් මේ අර දෙවෙනි පාර කන්ස්ට්‍රක්ෂන් එකේ කට්ටිය ආපු එක්කෙනෙක් හරි. ඔව් මේ මනුස්සයා ආපහු වැඩ පටන් ගන්න මේ පේනවනේ සයිට් එකේ ඔක්කොම ගස් වැවිලා චාටර් වෙලා ගිහිල්ලා. දැන් මේ ඉස්සරහා මෙහෙම ගල් බැඳලා තිබ්බට මේ ගල් එහෙම මෙතන බැඳලා නැහැ මේ උසට. මේ පිටිපස්සෙම ගල් බැඳලාම නැහැ වගේ මචං. හරි? බැඳලාම නැහැ. මෙහෙම බිත්ති උස්සන්න තියෙනවා මෙහෙම ඒවා මුකුත් බැඳලා නැහැ. කොහොම දාලා ගියා. හරි? මේ ගල් ගැන නම් කියන්න ඕනේ මචං. හරිද? මේ ගල් ඇවිල්ලා නෑ මේ ගල් ඇවිල්ලා බං උඹට හිතෙයි මේ අත්තිවරමක් බඳින්න ගියපු ගල් ටිකක් මේ අත්තිවර මගෙදි දාලා බඳින්න නැතුව ගිහිලා කියලා. නෑ මචං මේ ගල් ඔක්කොම මේ පොළව ඔක්කොම පුරවලා තිබ්බේ මේ ගල් වලින්. හරිද? මේ ගේ ඇතුලේ. ඔව්. මේ සම්පූර්ණයෙන් මචං මේ පොළව පුරවලා තිබ්බේ මේ ගල් වලින්. හරි? පුරවලා මේ කියන්නේ දැන් පොළව සාමාන්‍යයෙන් අපි පොළවක් පුරවනවා දැකලා තියෙන්නේ අතිවාරම් දැම්මට පස්සේ මේ පස් වලින්නේ නේ. පස් වලින්නේ පුරවන්නේ මචං. හරිද? මේ සම්පූර්ණයෙන්ම ගල් දාලා පුරවලා මචං එන පිස්සුවක් කෙල්ලලා ගිහලා දැන් මට මේ කන්ස්ට්‍රක්ෂන් කරන්න ආපු කට්ටිය තමයි දැන් මේ සුද්ධ කළා මචං. හරිද? මේ මට ඔය මේ ගල් ටික ඇද්දට පස්සේ මේ ගල් ටික ඇද්දට පස්සේ මේ ඔබ දකින්නේ ගල් දාලා නන්නත්තර කරලා තිබ්බේ. දැන් මේ ෆොටෝ එකක් තියනවාද කියලා බලන්න මේ හරියපන් ෆොටෝ එකක් පෙන්වන්න මේ ගල් දාලා තිබ්බ විදිය වෙන්නන්න. හරිද? දැන් බලන්න මගේ ළඟ තිබ්බ මේ ෆොටෝ වගේ. මේ තියෙන්නේ මේ බලන්න දාලා ගිහිල්ලා තිබ්බ විදිය සයිට් එක. හරි? මේම නිකන් අර ගල් ගොරියක් වගේ. ඔව් සම්පූර්ණ මචං ගල් දාලා වනසලා ගිහිල්ලා තිබ්බා මේ මම දැනගත්තෙත් මේ සීන් එකෙන් පස්සේ. හරිද? මේ තියෙන්නේ මම ඒ ගිවිසුම් ගත ඉතාමත් අද්විතීය සුන්දර මොහොත. හරි? මේ ඉතින් ගල් දාලා වනසලා ගිහිල්ලා මේ මට බැන්නත් එක්කව මේ මොනවාද බං මේ කරලා තියන්නේ කියලා. මේ මොන අපරාධයක්ද කරලා තියන්නේ මේ ගල් දාලා. ඒ කියන්නේ කිසිම පදනමක් නැති වැඩක් නේ. දැන් ඔතනින් ඔන්න හිතා ගන්න පුළුවන් දැන් ඕනම දැන් අලුතෙන් ගයක් හදන්න ඉන්න කෙනෙක්ට හිතා ගන්න පුළුවන් දැන් ලංකාවේ සාමාන්‍ය කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක මේ හැසිරෙන විදිය නේ. මේක හැමෝම කරන එකක් නෙවෙයි. මේ සෝෂල් මීඩියා වල එන පතාක යෝධිය වගේ ගෙවල් හදන කට්ටිය මේ ලොකුවට මේ අනිත් එක මෙහෙමනේ දෙන්නක වෙලා තියෙන දැන් ඔය ගොඩක් අය දැන් ඔය කන්ස්ට්‍රක්ෂන් කියන නම වැරදියට පාවිච්චි කරනවා සහ සමහරව ඉංජිනේරින් කියන
නම දාගෙන ඉන්නවා එතකොට මේ ප්‍රශ්න තියන්නේ පුද්ගලයන්ට අර ඒ සුදුසුකම තියෙනවද කියන එකයි ගැටලුව තියෙන්නේ ඒක තමයි ඉතින් බලංක මේකෙන්ම පේනවනේ දැන් සාමාන්‍යයෙන් බිමක් පුරවන්න පාවිච්චි කරන්නේ නැහැ කවදාවත් ඒ කියන්නේ ඔය මේ ගල් වගේ දේවල් ගල් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ මම තව දෙයක් කියන්න මේ වීඩියෝ කවුරු හරි මේ අපි සාමාන්‍යයෙන් ගල් දාලා කොට ගන්නවා දකින්න ඔය වරායවල් වල ජැටි වලටනේ ඒ වගේ ඔව් අනිත් එක මචං මම මේ ගේ හදද්දි තව දැනගත්තු දෙයක් හරිද දැන් මේ වීඩියෝ කවුරු හරි ගයක් හදන කෙනෙක් අනිවාර්යෙන් බලනවා නම් එයා ඔයත් තේරුම් ගන්න මේ ගෙවක් මචං දැන් මෙහෙම දැන් පස් දාන්න එපා ගල් දාන්න නැහැ ඔය විදිහට හරි කවුරු හරි ගල් දාන්න දෙන්න එපා දාන්න මේ පේනවනේ ගල් දාලා ඇතුලේ ගල් උඩින් ගස් වැවිලා මෙහෙම තමයි සයිට් එක තිබ්බේ මචං හරි මෙහෙම ගල් දාන්න මේකට පස් පුරවන්නේ පස් පුරවලා තලන්න ඕනේ හරිද මේ පස් පුරවලා තලන්න ඕනේ සුපුණා මෙහෙම මේ බිත්ති බැඳලා නෙමෙයි මේ බිත්ති බඳින්න ඉස්සෙල්ලා අත්තිවාරම ගහනවනේ අනිවාර්යෙන් මේ අත්තිවාරම ගහලා එතකොට නිකන් අර කොටු පෙට්ටි වගේ එනවනේ බිම ඩිසයින් එකක් නේ ඒ වලවල් වලට කෙලින්ම මේ ලොරියක් ගෙනල්ලා මොකද බිත්ති නෑ එතකොට ලස්සනට ලොරියක් ගෙනල්ලා පාක් කරන්න පුළුවන් පොඩි කන්දක් ගහලානේ ඊට පස්සේ ලස්සනට පස් ටික මේ බෑවා පස් ටික මට්ටම් කරන්න තියෙන්නේ ඊට පස්සේ තමයි බිත්ති බඳින්න තියෙන්නේ හරිද පස් ටික දාලා හොඳට තලන්නත් පුළුවන් දැන් මේ පස් ටික දාන්න නැතුව බිත්ති බැඳලා පස්සේ දාලා තලනකොට තලන්න අමාරුයි මොකද මැෂින් වලින් ගන්න බෑ මේ බිත්ති පුරවන්න පුළුවන් මේ අත්තිවාරම් ස්ට්‍රක්චර් එකට ඩැමේජ් වෙන්න පුළුවන් කණු වලට බලපාමක් එන්න පුළුවන් යන්නේ මැෂින් එකක් හරියට අපිට හසුරවන්න බෑ ඒක ඇතුලේ හසුරවන්න බෑ මම පොඩි උදාහරණයක් කියන්නම් හිතහන්කෝ මෙන්න මේ වගේ තැනක් මේ වගේ අස්සක පස් දාලා කොහොමද තලන්නේ කියහන්කෝ ඔව් අනිවාර්යයෙන් හරිද ඒක ඇත්ත ඉතින් මේ ඒ කියන්නේ ඕක දැන් වැදගත් මේ දැන් වැඩක් කරන්න ඉන්න කෙනෙක් බලා ගන්න අන්තිමට මෙන්න මේ සහෝදරයා තමයි මේ වැඩේ බාරගත්තේ මම මේ මුව ප්‍රොමෝට් කරනවා නෙමෙයි ඒ වුණාට වැඩේ බාරගත්ත හොඳ මිනිස්සෙක් හරිද මට ඔක්කොම ඔව් ඒ කියන්නේ ඔය වගේ අද කරපු වැඩක් බාර ගන්නවා කියන්නේම මේ ලොකු දෙයක් ඒ කියන්නේ මොකද දැන් ඕක මේ කොහෙන් පටන් ගන්නවද කොහෙන් ඉවර කරනවද කියලා හිතා ගන්න බෑනේ අපිට ඔව් මිනිහා ඊට පස්සේ මිනිහා කට්ටිය දාලා උඹට පේනවා ඇති මේ ඊට පස්සේ මැෂින් ගෙනල්ලා තලලා මේ බොහොම අමාරුවෙන් මචං මේ සයිට් එක ගොඩ දාගත්තා ඊට පස්සේ අර ගල් ටික ඔක්කොම ඇද්දා දවස් දෙකමාරක් ගියා මචං මිනිස්සු දාලා මේ ගල් අදින්න හරිද ගල් ටික අදින්න මට මම හිතන්නේ මට රුපියල් 25000කට වඩා ගියා ගල් ටික අදින්න ඒ කියන්නේ කුලි වැඩවලට විතරක් අන්තිම මචං මෙන්න මේ තත්ත්වයට කොහොම හරි අර අරුන් ගිහිල්ලා අර බිම ගල් දාලා චාටර් කරලා ගියපු තැන මේ තත්ත්වයට ගන්න පුළුවන් වුණා මේ සෑහෙන මහන්සියක් අරගෙන අපි හරි මේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ ඔය සෝෂල් මීඩියා වල ඉන්න කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටියගේ වැඩ ඒ කියන්නේ අර තනිකරම අර කාඩ්බෝඩ් වීරයෝ වගේ තමයි ඉතින් අර ඕකේ වෙලා තියෙන්නේ මේ වචන වලින් මේ අනගරඟුම් වලින් මිනිස්සු ඇල්ලුවට වැඩ බැරි තාසල්ලානේ අනිවාර්යෙන් වැඩ බැරි පාටාසල්ලා වැඩ බෑ හැබැයි වැඩ පුළුවන් මචං ඔය සෝෂල් මීඩියා වැඩ නම් කරන්න පුළුවන් ඒක හරි දැන් මේ මෙයාලා ගියාට පස්සේ මම කරපු වැඩ ටිකුත් කියන්න මම දැන් මට මචං මෙයාලා වැඩේ කරන්න යන්නේ මම මිනිස්සුන්ට දනුවත් කරන්න ඕනේ මේක හරියන්නේ නැහැ හරිද තව මිනිස්සු අහු වෙන්න පුළුවන් මම ඉස්සෙල්ලාම ගිහිල්ලා මචං මේ YouTube වලට ගිහිල්ලා මෙයාලගේ channel එක තියෙනවනේ පා channel එකත් මම පෙන්නන්නම් channel එකේ මේ ඔව් අනිවාර්යෙන් ඒවයි ඔය මේ අපිට මේ පෙන්නන්න පුළුවන් මේ channel එක මචං මෙන්න මේ houseplan.lk කියන channel එක හරි මේකේ වීඩියෝස් උත් තියෙනවා බර ගාණක් තියෙනවා වීඩියෝස් 100 ගාණක් වගේ තියෙනවා මං හිතන්නේ මං ගණන් කරලා බැලුවා හරි මේ වීඩියෝස් වලට මං ගිහලා කමෙන්ට් කරා මේවට අහු වෙන්න එපා කියලා හරිද ඔව් මේ කමෙන්ට්ස් මචං මට පේනවා හරිද වෙන කාටවත් පේන්නේ නැහැ ඔව් පේන්නේ ඔව් මේ දැන් මේ කමෙන්ට් එකක් දාලා තියෙනවනේ මේ කමෙන්ට් එක මට පේනවා දැන් මම මේක ගිහිල්ලා මේ නිකන් ඉන්කග්නිටෝ මූඩ් එකට ගමුකෝ දැන් උඹට පේනවද මේ මගේ කමෙන්ට් එක පේන්නේ නැහැ මේ ස්ක්‍රීන් එක ෂෙයා පේනවද පොඩ්ඩක් ඉඳලා මම හිතලා ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ උඹ කලින් කියන්න බෑකෝ පොඩ්ඩක් ඉඳලා ස්ක්‍රීන් එක ෂෙයා වෙලා මම හිතුවා ඔබ තැනට ගිහිල්ලා ෂෙයා කරන්න යන්නේ නෑ ස්ක්‍රීන් එක හරි දැන් මේ තියෙන්නේ යාලගේ channel එක හරි සෝරි මේ යාලගේ channel එක නෙමෙයි හරි houseplan lk මේ ඇවිල්ලා YouTube channel එක මේ YouTube එක සම්පූර්ණ මේ තියෙන්නේ මෙන්න මේ logo එක මේ හොඳට බලා ගන්න හරි 82k කියලා තියෙනවා මේකේ
තව මිනිස්සුම දැන් සබස්ක්‍රයිබ් එකම හංගලා තියෙන කීයද කියලා. නෑ තියෙනව නේ මෙතන. 88,000ක් ඉන්නවා. වීඩියෝ 203ක් තියෙනවා වීඩියෝ. සරි. දැන් මේකේ මචං දැන් හිතාංක මම ගිහිල්ලා කමෙන්ට් එකක් ගැහුවා කියලා. මම එහෙම ගැහුවා කමෙන්ට්ස් ගිහිල්ලා. පෙන්නන්න. දැන් මෙතන මම කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ. පේනවනේ අහුවෙන්න එපා තනිකර බොරුකාරයෝ සල්ලි අරන් බ්ලා 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 කියලා මම කමෙන්ට් එකක් දාලා තියෙනවනේ. දැන් මචං මේ කමෙන්ට් එක මම මේ නිකන් පෙන්නන්න මං ඉන්කග්නිටෝ මූඩ් එකෙන් ගිහිල්ලා ඒ කියන්නේ නිකන් හරියට මගේ account එකෙන් නැතුව වෙන කෙනෙක් විදිහට යන්නේ දැන්. එතකොට මචං මගේ කමෙන්ට් එක මිසින් හරි. මගේ කමෙන්ට් මිසින්. හරියට හරි. හරිද? මුන් මචං කමෙන්ට් ෆිල්ටර් කරනවා. කවුරු හරි හැබැයි දින මැනේජ් කරනවා වැඩේනේ. ඔව් ඔව් ඔව්. මේවා මචං ලස්සනට මැනේජ් කරනවා. මොකද මෙයාලගේ බිස්නස් එක ඔන්න දැන් උතරින්ම බලන අයට හිතා ගන්න පුළුවන් කට්ටියගේ මේ සාධාරණත්වයේ තරම. සාධාරණත්වයේ තරම හිතා ගන්න පුළුවන්. එතකොට මෙයාලා මේ ඉන්නේ ලස්සනට hina වෙලා මේ මෙන්න මේ කෙනා. හරිද? දැන් ඔව් මෙයා ලයික් එකකුත් දැම්මා. සෝරි ලයික් දාන්න ඕනේ නැහැ මේකට. දැන් මම මචං ඊයේ මේ කමෙන්ට් එකක් දැම්මා මචං. ඒ කමෙන්ට් මේ කමෙන්ට් ටික දැන් මට පෙන්නනවා. මොකද මගේ account එකේ ඉන්නේ. හැබැයි මචං මේ කමෙන්ට් මම වෙන කෙනෙක් විදිහට කිව්ව දැන් අපි අනිත් අයට පෙන්නන්නේ නැහැ මේවා. හරිද? මම හිතන්නේ මමත් ගිහින් බැලුවා ඒ කමෙන්ට් එකක්වත් පෙන්නුවේ මේ මගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ මචං. මේවා මේ ඔක්කොම මේ මෙයාලට වාසි වෙන කමෙන්ට්ස් ටික ලයික්ස් ටික මෙයා හાર્ට් දාගෙන ලස්සනට තියාගෙන ඉන්නවා. හරිද? ලයික්ස් දාලා එම හાર્ට් දාලා තියාගෙන ඉන්නවා. හරි අර ඩිසපොයින්ට් එකක් සෙට් වෙනකොටම ඒක අයින් කරලා දැම්මා. ඔව්. එයාලට පාඩු වෙන විදිය වැඩක් වුණා ගමන් එයාලට ටක් ගාලා මොකද මචං මෙයාලගේ බිස්නස් එක දුවන්නේම සෝෂල් මීඩියා උඩනේ බා. හරිද? ඔව් ඒක තමයි. ඔව්. ඒක හින්දා. අපි බලමු මොනවද කියන්නේ කියලා බලමු නිකන්. මේ මේ ප්ලේ කරොත් මචං ඇහෙනවද? ඊට පස්සේ දාපු වීඩියෝ එකනේ. ඔව්. දැන් මෙහෙම සද්ද නැතුව මගේ ගෙදර වැඩ නවත්තලා අතුරුදහන් වෙලා හිටියා මේගොල්ලෝ. මාස 8ක් විතර හිටියා අතුරුදහන් වෙලා. ඔන්න ඊයේ මේ වීඩියෝ එක දාලා තියෙන්නේ ඊයේ මචං. නෑ 6 day ago. 6 day ago දාලා තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා. 6 day ago දාලා තියෙන්නේ මේ ආයෙ වැඩ පටන් අරන් මචං. හරිද? ආයෙ මිනිස්සුන් දැන් අර ඒ කියන්නේ මෙච්චර කාලයක්ම කට්ටිය සයිලන්ට් එකේ හිටියේනේ. බාරගත්තු වැඩ එහෙමම තියෙනවා. හරිද? මිනිස්සුන්ගේ සල්ලි අරගෙන මගින් පැනලා ෆෝන් මුස්සන්න කතා කරන්න මේ වැඩ බාර ගන්න ආපු කෙනා මේගොල්ලෝ සද්දයක්වත් නැහැ. මට මං කලින් පෙන්වන්නේ මේ ෆොටෝස් වල මේ මෙයා එහෙම ඉන්නවා. මේ පේනවනේ. හරි. ලස්සනට hina වෙලා ඉන්නේ. මේ ෆෝන් එකක්වත් උස්සන්නේ. ඔව්. මට ඕන මම WhatsApp එකක් පෙන්වන්න බල WhatsApp එකෙත් තියෙනවා මේ මෙයාලගේ කමෙන්ට් අන්තිමට ගාපු ඔක්කොම තියෙනවා මේගොල්ලෝ වැඩ කරන්නේ නැති ඉඳලා මේ කතා කරන්නේ නැති කමෙන්ට්. ඒ කියන්නේ මෙයාලට කොච්චර ෆලෝ අප් එකක් දුන්නද කියලා පෙන්වන්න. මම ප්ලේ කරොත් මේක ඇහේද ඔයාලට? එතනයි තියෙන ප්‍රශ්නේ. ඔව් මම හිතන ඇහේනේ. බලන්න ඇහෙනවද? එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑන් හොටෙල් එකත් එක්ක. ඉතින් ඇහෙනවනේ අපි නිකන් බලමු මෙයා මොනවද කියන්නේ කියලා. අද දවසේ අපි දැන් ඔය අර මිනිස්සුන්ට පොළු තියලා මාස අවුරුදු මාස 8ක් විතර ගියාට පස්සේ ආපු කෙනා තමයි මේ දැන් කතා කරන්නේ. හරි. හරි. ඇවිත් තියෙන්නේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ අයිබෝන් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑන් හොටෙල් එකත් එක්ක. ඉතින් අද දවසේ අපි ඇවිත් තියෙන්නේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ අපෙන් අහන දෙයක් තමයි මොනවද මොකද මේ දවස්වල අප්ඩේට් එකක් නැද්ද කියලා. ඉතින් ඒ අප්ඩේට් දෙන්න පුළුවන්ද කියහන්කෝ ඈ මිනිස්සුන්ව අනිවාර්යෙන් ඒ කියන්නේ අප්ඩේට් දෙන්න දියා මේ දැක්කෙත් කොච්චර කාලෙකින්ද නේ? දැක්කෙත් සෑහෙන කාලෙකින් ඔක්කොම කරලා මගින් පැනලා ගිහිල්ලා ඉවරලා ඒ කියන්නේ අපිත් මෙයා ගැන හොය හොය තමයි හිටියේ. අපිත් ඔයා ගැන හොයා තමයි හිටියේ අප්ඩේට් එකක් එනකන්. දැන් ඔන්න ඔයා ඉන්නවා දැන් මෙතන. අපි ඇහුවා සද්ද නැත්තේ මොකද කියලා හැබැයි උත්තර තිබුණේ නැහැ ඒවට. ඔව් දැන් බලමු මොනවා කියන්නේ කියලා. ඒකට ගැළපෙන විදිහට අපි මේ දවස්වල ප්ලෑන් කරගෙන යනවා. අපේ අලුත් පැකේජස් කීපයක් අලුත් පැකේජස් ටිකක් මචං ප්ලෑන් කරන් යනවා මිනිස්සුන්ගේ මංකොල්ල ගන්න සල්ලි ටික. හරිද? ගෙවල් හදන්න නෙමෙයි හරි. තව මිනිස්සු ටිකක් සාමාන්‍ය මචං මිනිස්සු 10 දෙනෙක් විතර සල්ලි ටිකක් මංකොල්ල කාලා එක ගෙයක් හදලා ෂෝ අප් කරලා ඉවරලා හැංගෙන්න හොයන්න ඔය. හදලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒකේ විස්තර කියන්න තමයි ආවේ. ඒකේ විස්තර හොඳට අහගනින් විස්තර ටික හරි. ඔබට වැදගත් වෙන්න පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් එකේදී අපේ බජට් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඩිසයින්ස් ටිකක් වෙනස් වෙලා තියෙනවා. අප්ඩේට් වෙලා තියෙනවා. අපි ඒව ඉස්සරහට දාන්න. එදා රෙකෝඩ් වෙනවද වඩුව හරි රෙකෝඩ් වෙනවා. ඒ වගේම තමයි මේ කාලෙදී දැන් මේ පෙබරවාරිනේ යන ජනවාරි ඉවර වුණා. පෙබරවාරි ඊට පස්සේ හොඳට මතක තියාගනි මම මේගොල්ලන්ට අහු වුණේ අප්‍රේල් මාසේ හරි.
අප්‍රේල් මාසේ. ඒ කියන්නේ අර හොඳම මාසේ. ඕ 2023 අප්‍රේල් මාසේ මෙයාලාගේ මේ රවුම පටන් ගන්න අප්‍රේල් මාසේ. ඉතින් අපිට එන්නේ සාමාන්‍යයෙන් නැකත් කාලයක්. මාර්තු ඊට පස්සේ අප්‍රේල් මැයි නැකත් තියලා තමයි මචං බඩු පටන් ගන්නේ. හරිද? අනිවාර්යෙන් නැකත් බලලාමයි මචං මෙයාලා මේ වැඩේ ගහන්නේ. සාමාන්‍යයෙන් මාර්තු මැයි කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ලොකුවටම කෙරෙන කාලයක්. ඉතින් මේ වෙනකම් ඕගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් කරගන්න. එහෙම නැත්නම් ප්ලෑන් එකක්. ඇත්තටම කිව්වොත් ගේ නැකත් මෙහෙම දෙයක්ත් තියෙනවනේ මචං. මේ කාලේ තමයි මචං හොඳට වහින්න පටන් ගන්න. දැන් අප්‍රේල් වගේ හොඳට ඉර පායනවා. ඉර පායනවා සල්ලි ටික ගන්නවා. ඊට පස්සේ නැකත් කාලේ කියලා වහින්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ අන්තන් ටයිම් ටිකක් ඇද ගන්න පුළුවන් පොඩ්ඩක් කාලේ. ඔබට තේරෙනවනේ මෙයාලගේ. ඇතරම දැන් වියදම් වැඩි කාලෙකුත් එක්ක. ඔව් ඔව් ඔව්. අනිත් එක මිනිස්සුන්ට මචං බෝනස් එකල සල්ලි තියෙන කාලේ හරි. මේ මාර මොළ ගෙනාපු නැව් බම් මේවා. හිතන්නකො ලබන අවුරුදු කියලා. හැබැයි ප්ලෑන් එක ඔයගොල්ලෝ දැන් තියාම කරගන්න එකේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි ප්ලෑන් එක මචං මුන්ගේ ප්ලෑන් එක මෙලෝ රහක් නෑ. මම මචං ප්ලෑන් එකක් හදලා දුන්නා මචං. මෙහෙමනේ බං අපි ගෙවල් හදන්න දන්න මිනිස්සු නෙවෙයිනේ බං. අපි ගිහිල්ලා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකින් බලාපොරොත්තු වෙන අපේ වැඩේ හොඳට කරගන්න. මේ ප්ලෑන් එකක් ගහලා දුන්නා කාමරයක සයිස් එක මචං 10යි 10 අඩි. හරිද? 10යි ඔව්. මිනි අල්මාරියක්වත් හරවන්න බෑ. අල්මාරියක්වත් හරවන්න බෑ. අන්තිමට මම කිව්වා මේ කාමර සයිස් පොඩි මේ සයිස් ලොකු කරන්න කියලා. හරි බජට් හවුස් තමයි මචං. බජට් හවුස් එකක් කියලා බං මිනිස්සෙක්ට නෙමෙයි මේ අර මොකද්ද මේ මීයක්ට ජීවත් වෙන්න පුළුවන් ගයක් බං හදන්න ඕනේ මම. එහෙනම් හදන්න නැතුව ඉන්න ඕනේ. හරිද? බජට් හවුස් කියලා. බලමුකෝ මෙයා මොනවද කියන්නේ කියලා. ඇත්තටම යන කොස්ට් එක ඕගලන්ට දැනගන්න පුළුවන්. එතකොට ඕගලන්ට මැටීරියල් බලන්න පුළුවන්, කොටේෂන් ගන්න පුළුවන්. මොකද හදිස්සිය දේවල් කරනවට වඩා කාලය අරගෙන දේවල් කරද්දී අපිට ගොඩක් තැන්වලදී ලාභය හම්බෙන දේවල් තැන් වැඩි. ලාභය හම්බෙන තැන් වැඩි මචං යාළුවා. හරි පොඩ්ඩක් බලමු. ඉතින් ඒකත් එක්ක ගත්තට පස්සේ ඔයගලන්ට කියන්න good news එකක් තියෙනවා. තාමත් ඕගොල්ලෝ සමහර වෙලාවට යට තට්ටුවක් හදාගෙන උඩ ප්ලෑන් ඇඳ ගන්නවනේ ගොඩාක් ලොකුවට. හැබැයි කන්ස්ට්‍රක්ෂන් කරන්න යනකොට අද කාලේ හැටියට සාමාන්‍යයෙන් වර්ගඩිය 9000 12000 අතර කොස්ට් එකක් ඇත්තටම යනවා. ගෙවල් හදනකොට. ඉතින් ඒකත් එක්ක ඔබලගේ ඔළුවේ අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න ඕනේ නැහැ. එදා ඉඳන් අපි කියන හවුස් ප්ලෑන් අපේ ආයතනයේ. ඉතින් මේ දවස්වල මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. දිශාවලට අනුව වාස්තු බලන එකේ අම්මට සිරි මම ඔබට කියන්න බැරුණා. වාස්තු ඔය වාස්තු බලන එකක් කරනවද? වාස්තු මේවා ඔක්කොම බලනවා බං. හරිද? පුදුම මාර සෙන්සිටිව් මචං වාස්තු බලන ඒවට. හරිද? එතකොට ඒවට වෙනම අය කරනවද මොකද ඒක වෙන්නේ? නෑ ඒවා ෆ්‍රී ඔෆ් කොස්ට් මචං. ඒවා අර ප්ලෑන් එකට 50000ක් ගන්නවා. හරිද? ඉඩමට එනවට 20000ක් ගන්නවා. එතනත් ගාණක් හදා ගන්නවා මෙයාලා. මේ ඊට පස්සේ මචං වාස්තු බලන්න කියලා. හැබැයි මගේ නම් ඉඩමට එච්චර ගාණක් ගත්තේ නෑ එනවට. මොකද මම ළඟනේ කඩවතට මං ගත්තේ 5000ක් දුකද ගත්තේ මගේ. ඉතින් වාස්තු අනම්මනම් බලන්න කියලා මචං මේ මාර විදිහට බලන ඒවා. හරිද? ගේ හැදුවේ නැතුනට කමක් නෑ නේ බං. වාස්තු බලන්න එපා බං. මිනිස්සෙක්ගේ ගෙයක් හදන්න ඉස්සලා. අනිවාර්යෙන් මොකක් හරි මාගදී දෝෂයක් හිට්ටොත් නේ. නෑ මෙයාලට දෝෂයක් වුණොත් මචං ඒ ගේ හදන්න කියලා. හරිද? අනිවාර්යෙන්. ඔව් කියන්න බෑනේ වාස්තු බලන්න නේ අනිවාර්යෙන්. හැමදේම කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔක්කොම කරගන්න එකම තැනක් තමයි එදා ඉඳන් අපි කියන හවුස් ප්ලෑන් අපේ ආයතනයේ. ඉතින් විනා වෙලා මාර සිරික්කි දාලා මචං හොඳට ඉඳන්ම කියන්නේ මම හිතන්නේ මේ চিරාත් කාලයක් තිස්සේ වැජිවිච්ච ආයතනයක් කතා කරන්නේ. চিරාත් කාලයක් වැජබිලා මාස 8ක් හැංගිලා ආයේ চিරාත් කාලයක් වැජබෙන්නේ. මේ දවස්වල ඔයගලන්ට පොඩි ඔෆර් එකක් යනවා. ඒ කියන්නේ අපේ වර්ගාඩියේ ප්ලෑන් එකක් ඇඳ ගන්නව නම් අපි මාර්තු 15 වෙනකන් ඔයගලන්ට යන මෙයාලට කියලා ප්ලෑන් ඇඳ ගන්න එපා. ප්ලෑන් ඇඳ ගන්න පුළුවන් වෙන ඕන කෙනෙක්ට යන්න. මොකද මෙයාලා අඳින ප්ලෑන් වල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ප්ලෑන් නෙමෙයි අඳින්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රැක්ටිකල් නෑ. මම ඔබට පොඩි උදාහරණයක් පෙන්නනවා. මෙයාලා ඇඳපු ප්ලෑන් එකට හදපු ගෙදර තත්ත්වය. හරිද? මේ මම ඔබට පොඩි පොයින්ට් එකක් පෙන්නන්නම්. මෙයාලගේ ප්ලෑන් එකේ හැටියට ඔබට පේනවද මේ කණුව හැම මචං ඇතුළට මතුවලා තියෙනවා. මේ
සාමාන්‍ය කාමරයක මුල්ලක් මට පෙන්වන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මට පේනවා මේ කාමරේ මුල්ල එහෙම මේ මුල්ල වල මචං ලස්සනට ගන්න පුළුවන්. එළියට පයින්න විදියට. ඒ කියන්නේ මේ ගේ ඇතුළට බලපෑමක් එන්නේ නැති වෙන විදියට. හරිද? මේවා එහෙම මචං සනීකර මේ පඩි පෙළ ළඟ මන් දැක්ක වෙන ගුහා වගේ තියෙනවා මේ දාක පෙන්වන්නේ මෙයාලගේ වැඩ කිට නම් හරිම ආසයි බලන්න. ඉතින් මේ දැක්කහම කොහොම හරි ඒ කියන්නේ අලුත් ප්ලෑන් වලට තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඔව් මෙයාලගෙන් නම් ප්ලෑන් නැදලා ආයිත් ඉතින් ෆුල් ආතල්ලයක් ගන්න පුළුවන්. පූර්ණ කෝස්ට් එකෙන් 105ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. 105ක ඩිස්කවුන්ට් එකක් දෙනවා මචං. ඒ කියන්නේ ඊට පස්සේ ඩිස්කවුන්ට් ඒකත් එකේ කොච්චර වටිනවද මේ කාලේ හැටියට? 105ක ඩිස්කවුන්ට් එක දීලා 150ක එයාලා ඩිස්කවුන්ට් එකක් ගන්න අපෙන්. අනිවාර්යයෙන්. ටෝටල් කෝස්ට් එකෙන් 105ක ඩිස්කවුන්ට් එකක් යනවා ප්ලෑන් ඇඳ ගන්න අයට. ඉතින් මේ වීඩියෝ එක ඇහුවාම සමහර දැන් මචං මම වින්දිතෙක් නෙමෙයි ඒගොල්ලොන්ගේ හරිද? අනිවාර්යයෙන්. මම මේ වීඩියෝ එක බලද්දි මචං මට අම්බාන්ට hina ගියා. හරිද? මට hina ගියේ මොකද දන්නවද? මොකද මචං මම කියන එකක්වත් උන් කරේ නෑ බං. හරි. කියන එකක්වත් උන් කරන්නේ නෑ. නිකන් ඒක ඇත්ත. ඒ කියන්නේ ඕකේ දැන් අර අගතියටපත් වෙච්ච කෙනෙක්ම තමයි ඕකේ තියෙන මේව එක දාන්නේ. ඔව්. ඊට පස්සේ මේ කියන ඒවා ඉස්සරහා අපිට විහිළුවක් වෙනවා. කරන්න ඒවා මේ මොකද ඒවා වැදගත්. කමෙන්ට් එකේ දාන්න ඔයාලා ගැන මේ මොන හරි තියෙනවනම් මේ අනිවාර්යෙන් දාන්න. දැන් මේක YouTube වලින් මොන හරි ඒ ප්‍රයිවට්ලි මැසේජ් කරන්න පුළුවන් ක්‍රමයක් මොකක්ද හරි තියෙනවද? මම ඒක දන්නේ නැති ඉඳන් දාන්න. දැන් තාක්ෂණ නැස්තර අපිට ප්‍රයිවට් මතලනේ මේ මැසේජ් කරන්න විදියක් නැහැ. නමුත් කමන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි එතකොට සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් දෙන්න පුළුවන් නේ අපිට නේ. මේ මොකද අපිට මේකේ වෙන්න ඕන ජින්දක අර මේ ලංකාවේ දැන් හරි මම මගේ Facebook එකේ link එක දාන්නම්කෝ මේ description එකේ වැඩේ හරිනේ. ඔව් දැන් මොකද අපි බලන්න ඕන අර ලංකාවේ දැන් මීට කලින් ක්‍රියාත්මක වුණ මේ ওই මහා පරිමාණ මූල්‍ය වංචා ගැන අපි දන්න ඕනේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවනේ නේ. ඒ වගේ දැන් ඒවයි වුණත් දැන් අගතියටපත් වෙච්ච පාර්ශව ඔක්කොම එකතු වෙනවනේ එක තැනක. අනේ ඒ වැඩේ තමයි අපිට කරගන්න ඕනේ. එතකොට එහෙම කරගත්තොත් අපිට දැනට මට ආරංචියක් ආව එහෙම කට්ටියක් එකතුලා තියෙනවා. හරිද? එහෙම කට්ටියක් එකතුලා තියෙනවා. දැනට කට්ටියක් එකතුලා තියෙනවා. මමත් බලනවා මමත් එකතු වෙන්න දෙන්න. ඔව් ඒක තමයි. එකතු වෙන්න මොකද එහෙම කට්ටියක් එකට එකතු වුණාම මේ අර අපිට නීතිමය ප්‍රතිපාදන හදාගන්න පහසුයි. මේ වගේ කපටි වංචනික ආයතන ලංකාවෙන් නන්නත්තර කරලා ඉවරම කරලා දාන්න ඕනේ. හරිද? අතු ගාලම දාන්න ඕනේ. ඒ කියන්නේ මොකද හේතුව? ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රයේ අර හරියට කරන් යන මිනිස්සුන්ටත් ඒ කියන්නේ පිළිලයක් වෙලා තියෙනවා. අනිවාර්යෙන්. මිනිස්සෙගේ හීනනේ වංගයක් කියන්නේ නේ. මිනිස්සෙගේ හීනයක්. එතකොට ඒ හීනත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් තරම් මහ පහත් මානසිකත්වයක් මේ මිනිස්සුන්ට ඇවිල්ලා තියෙනවා කියන්නේ. මෙහෙම මගින් සල්ලි අරගෙන පැනලා යනවා කියලා කියන්නේ. ඊට වඩා කොච්චර කැතද කියලා ගියාන්කෝ ෆෝන් එකක් ගැන කතා කරන්නේ අපි මේ වෙන දෙයකට නෙමෙයිනේ. හරිද? අපි ප්‍රොෆෙෂනලි මචං මොකක් හරි දෙයකට වෘත්තිමය වශයෙන් යාලා බැඳිලා ඉන්න අපිට කතා කරන්න. එහෙම තත්ත්වයක් තියදී ෆෝන් උස්සන්නේ නැහැ කියන්නේ කොච්චර පහක්ද කියලා ගියාන්කෝ. හරි. කට්ටියට පේනවා ඇතිනේ ස්ක්‍රීන් එක නේ. මේ බලන්න මේ දැන් මෙයාලට අපි කොච්චර මැසේජ් කරලා තියෙනවද කියලා බලන්න. අන්තිමට මම අපේ වයිෆ් දාලා දෙනවා කමෙන්ට් එකක් රිප්ලයි කරේ නැත්නම් කෝල් කරන්න. හරිද? මෙතන තියෙනවා ගෙදර වැඩට එනවා අපි මොකක් හරි බැනලා මැසේජ් එකක් දාපු ගමන් ඒ ඇවිත් ආයේ දවස් කීපයක් වැඩ කරනවා වගේ පෙන්නනවා මේ ඇවිල්ලා මේ ගෲප් එක මෙයාලා හදපු. මේ පේනවනේ. හදපු. මගේ නම ගහලා මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මේ පොඩි මැසේජ් දෙවනවා ඉතින්. හරිද? රිප්ලයි කරන්නේ නැහැ. ඉතින් මේ පේනවනේ ගොඩක් ඒවා අපි ආපු මැසේජ් වලට තමයි ගොඩක් ඒවාට අපි ආපු මැසේජ් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතලා මැසේජ් එකක් කොයි වෙලාවකවත් දාලා නැහැ නේ. ඔව් දැන් ඔන්න මෙතන මැසේජ් එකකට යවලා ලබන සතිය සඳ වෙද්දි බිත්ති බඳින්න කට්ටිය එනවා මිස්. හරිද? කට්ටිය එනවා මිස්. ඔව් කියලා දැන් ඔය වගේ ගොඩක් ඉතින් තියෙනවා මේ කමෙන්ට්ස් දාලා දැන් මේ මගේ මෙතනට ඔක්කොම කමෙන්ට්ස් ලෝඩ් වෙන්නේ නැහැ නේ මේ ගැටලුවක් නැහැ අපිට ඔකේ ටිකක් බැලුවම ඇති චින්තක මොකද මේ අපිට සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන් නේ මේ වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා නේ. දැන් මේ ගොඩක් දේවල් මචං මේ ගෙදර හදනකොට සාධාරණීකරණය කරන්න බෑ මේක කිසිම දෙයක් සාධාරණීකරන්න බෑ. හරි. ඉතින් මෙහෙම තමයි එයාලගේ වැඩ කටයුතු. ඔව් අනිවාර්යෙන් අපි ඉදිරියට මේ බලන්න මේ තව අපි තව වීඩියෝ ගමු. අපිට තව කියන්න ඕන තරම් දේවල් තියෙනවා.
අපි මේ වගේ දේවල් දැන් මම මේ පොඩ්ඩයි මේ අර සංක්ෂිප්තව ගත්ත ටිකක් තමයි මේක මේ ගොඩාක් කිව්වේ. කතා කරා. ඔව් මේක ගොඩක් කතා කරා. දැන් මම ඊළඟ වීඩියෝස් වල මේකෙන් ආයෙ කොටස් අරගෙන මම වීඩියෝ හදනවා. හරිද? අනිවාර්යයෙන්. එතකොට මම මේ සීන් එකේ ඉඳන් මම ගොඩක් දේවල් හොයාගත්තා. කියන්නේ කොහොමද මේවට අහුවෙන්නේ නැතුව කොහොමද බේරලා වැඩේ කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය මේ වගේ අපි දෙයක් ඒ ටිකත් උනාට පස්සේ මේ තේරෙනවා. කට්ටියට කියලා දෙමු. මේ මොකද ගියක් හදන්න ගියාම කට්ටිය හොයලා බලන්න ඕන දේවල් ඒවත් අපි කියමු මේ අනිවාර්යයෙන්. ඉස්සෙල්ලා මේක අනිවාර්යෙන් ඕකේ ඔය කොටස් වලින් අරගෙන වෙනම කතා කරන්න ඕන. මොකද ඔය කොටස් වල සෑහෙන්න ඔව් තමයි මම දැන් මේක දිග වීඩියෝ එකක් නේ මචං මේක සමහර කට්ටිය මේ වීඩියෝ එකෙන් බලන එකක් නෑ. බලන්න කැමති කෙනෙක් බලන්න. ඉතින් මේ ඒකයි මට කියන්න ඕනේ. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමුගමුනේ. ඉක්මනට අපි තව වීඩියෝ එකක් ගහමු. හරි එහෙනම් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි ජය වේවා.